වෘක්කාණුව රෝමන් ප්‍රාවරයේ ගොඩක් රූපයේ දැක්වේ. මේ තියෙන්නේ මොකද්ද? වෘක්කාණුවක්ක බ්‍රෝමන් ප්‍රාවරණයක දික්කඩක්. වෘක්කාණුව කියන්නේ මොකද්ද? වෘක්කයක ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකනේ පුතේ වෘක්කාණුව උනේ. හරි. එතකොට මේකේ අහලා තියෙනවා පුතේ රූපයේ ABC යන කොටස් නම් කරන්න කියලා තියෙනවා. හරි. අපි දන්නවා මේකෙදි මේ ඇතුලේ තියෙන දඟරය. මේ රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. අපි මේකට මොකක් කියලා තියෙන්නේ? සීට. සීට කියනවා අපි ගුච්චිකාව කියලා. සීට කිව්වේ මොකක් කියලාද? ගුච්චිකාව කියලා කිව්වා. හරි. සී කියන්නේ ගුච්චිකාව. ඒතර පුතේ ගුච්චිකාවට සම්බන්ධ වෙච්ච නාල දෙකක් තියෙනවා. අපවාහී දමනිකාව සහ අභිවාහී දමනිකාව කියලා. දැන් මේකේ අපි අපවාහී දමනිකාවයි අභිවාහී දමනිකාවයි හොයාගන්න ඕන. අපවාහී කියන්නේ පුතේ පිටතට යන කෙනෙක්නේ. පිටතට යන අපි යන සාමනේ අපතේ යනවා. ඒ වගේ අපවාහී කියන්නේ පිටත යනවා. අභිවාහී කියන්නේ තුලට එනවා. දැන් මේ ගුච්චිකාව තුලට එන රුධිරයත් ගුච්චිකාවෙන් පිටතට යන රුධිරයත් අපි හොයා ගන්න ඕන. ඒක බලන්න පුළුවන්. බලන්න දීලා තියෙනවා ඊතල දෙකක් දාලා තියෙනවා. හරි. බලන්නකො ඊතල දෙකක් දාලා තියෙනවා. මෙතනින් මෙහෙම මේ පැත්තට ඊතලයකුයි මෙතනින් එළියට ඊතලයකුයි. එතකොට අපිට කියන්න පුළුවන් පුතේ B ගෙන් තමයි රුධිරය එන්නේ. A ගෙන් රුධිරය ඉවතට යනවා. හරිද? එතකොට අපි දන්නවා B කියන්නේ මොකක්ද? තුලට. එයා මොකද්ද? B කියන්නේ අභිවාහී දමනිකාව. B කියන්නේ අභිවාහී දමනිකාව. A කියන්නේ අපවාහී දමනිකාව. දැන් කොටස් මොනවාද? B කියන්නේ අභිවාහී දමනිකාව. A කියන්නේ අපවාහී දමනිකාව. C කියන්නේ ගුච්චිකාව. D කියන්නේ බ්‍රෝමන් ප්‍රාවරණය. හරි. ඕක පුතේ පටල ගන්න එපා. අපේ අච්චු පොතේ තියෙන්නේ මේ පැත්තෙන් රුධිරය එනවයි කියලා. එතකොට ඒක අපිට සමහරු දැක්ක ගමන් ඒ මාක් කරන්න පුළුවන් අභිවාහී දමනිකාව කියලා. මේක හොඳට බලන්න මේ රුධිරය එන පැත්තකුයි එළියට යන පැත්තකුයි ඊතල වලින් මාක් කරලා තියෙනවා. එතකොට පළවෙනි එක අහලා තියෙන්නේ රූපයේ ABC යන කොටස් නම් කරන්න. A කියන්නේ මොකද්ද? අපවාහී දමනිකාව. B කිව්වේ අභිවාහී දමනිකාව. C කිව්වේ ගුච්චිකාව. D කිව්වේ බ්‍රෝමන් ප්‍රාවරණය. හරි. මාක් කරගන්න. ඊට පස්සේ අහනවා පුතේ මෙහි A හා B රුධිර නාලවල ඇති ව්‍යුහාත්මක වෙනසක් සඳහන් කරන්න කියලා. හරි. ඔයාලට මතකද අපවාහී දමනිකාව අභිවාහී දමනිකාවට වඩා හීනි. දැන් මේ බලන්නකෝ. දැන් අපිට ඔහොම රුධිරය එනවා. අපිට මෙයා ඇවිල්ලා අභිවාහී දමනිකාව. මේ හීනියට ඇන්දේ අපවාහී දමනිකාව. මෙයා අභිවාහී දමනිකාව. මෙයා අපවාහී දමනිකාව. හරි. එතකොට බලන්න පුතේ මේ අභිවාහී දමනිකාවේ විස්කම්භය වැඩි අපවාහී දමනිකාවට වඩා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අභිවාහී දමනිකාවේ විස්කම්භය වැඩි අපවාහී දමනිකාවේ විස්කම්භයට වඩා. දැන් මේ අභිවාහී දමනිකාවෙන් එන රුධිරය අපවාහී දමනිකාවෙන් යනකොට අධික පීඩනයකින් ගමන් කරන්න ඕනිනේ. ඇයි මේකේ විස්කම්භය අඩුයි. ඒ නිසා අභිවාහී දමනිකාවෙන් එන රුධිරය අධික පීඩනයකින් අපවාහී දමනිකාව හරහා ගමන් කරනවා. එතකොට වෙන්නේ මේ ගුච්චිකාවෙන් බ්‍රෝමන් ප්‍රාවරණයට එක්කහු වෙනවා පුතේ. දැන් මේ රුධිරය ගත්තොත් එහෙම රුධිරයේ ප්ලාස්මා ප්‍රෝටීන තියෙනවා. ඊට රුධිර සෛල තියෙනවා, ග්ලූකෝස් තියෙනවා, ජලය තියෙනවා, ඛනිජ ලවණ, යූරියා, යූරික් අම්ල ඔය වගේ සංඝටක ගොඩාක් තියෙනවා. හරිද? ඔය තියෙන සංඝටක වලින් විශාල අණු, ඒ කියන්නේ රුධිර සෛලයි ප්ලාස්මා ප්‍රෝටීන වැනි විශාල සෛල මේ ගුච්චිකාවෙන් රෝමන් ප්‍රාවරණයට එක්කහු වෙන්නේ නැහැ. ඒ ඇරෙන අනිත් තියෙන චූටි චූටි සෛල, ඒ කියන්නේ ජලය, ඛනිජ ලවණ, විටමින්, ඒ වගේ සරල දේවල්. ඒ කියන්නේ අපි ගත්තොත් ප්ලාස්මා ප්‍රෝටීන් රුධිර සෛල වලට වඩා ප්‍රමාණයෙන් කුඩා සෛල තියෙන දේවල් එක්කහු වෙනවා. එතකොට පුතේ මෙතනදී අපි දන්නවා අභිවාහී දමනිකාවේ හරස්කඩ වර්ගඵලය කියන්නේ විස්කම්භය වැඩි අපවාහී දමනිකාවට වඩා. එතකොට අභිවාහී දමනිකාවේ විස්කම්භය වැඩි නිසා අපවාහී දමනිකාව හරහා රුධිරය ගමන් කරනකොට අධික පීඩනයකින් රුධිරය ගමන් කරනවා. එතකොට තමයි මේ අධික පීඩනයේ රුධිරය ගමන් කරනකොට මේ ගුච්චිකාවෙන් බ්‍රෝමන් ප්‍රාවරණයට රුධිරයේ තියෙන ග්ලූකෝස්, ජලය, ඛනිජ ලවණ, විටමින්, ඖෂධ වගේ දේවල් එක්කහු වෙනවා. දැන් මේකේ අහලා තියෙන්නේ පුතේ A හා B නාලවල ඇති ව්‍යුහාත්මක වෙනසක්. A හා B වල තියෙන ව්‍යුහාත්මක වෙනසක් අහන්නේ. අපිට කියන්න පුළුවන් මොකක්ද? A කියන්නේ මොකක්ද? අපවාහී දමනිකාව. අපිට කියන්න පුළුවන් A වල හරස්කඩ වර්ගඵලය B වල හරස්කඩ වර්ගඵලයට වඩා අඩුයි කියලා කියන්න පුළුවන්. එතකොට ඒකේ උත්තරේ මොකක්ද? A වල හරස්කඩ වර්ගඵලය. එහෙම නැත්නම් අපවාහී දමනිකාවේ හරස්කඩ වර්ගඵලය අභිවාහී දමනිකාවේ හරස්කඩ වර්ගඵලයට වඩා අඩුයි කියන්න පුළුවන්. ලියා ගන්න උත්තරේ.
හරි. ඊට පස්සේ අහලා තියෙනවා පුතේ මෙහිදී රුධිර තරලයෙන් කොටසක් සීව්‍යුහයේ සිට බ්‍රෝමන් ප්‍රාවරණය තුළට පෙරී යයි. එම ක්‍රියාවලිය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අහනවා. මේ සීගේ ඉඳන් බ්‍රෝමන් ප්‍රාවරණය මේ තරලයෙන් කොටසක් පෙරිලා එන එකට අපි කියන්නේ මොකක් කියලාද? අතිපරිශ්‍රාවණය කියලා කියනවා. මොකක් කියලාද කිව්වේ? අතිපරිශ්‍රාවණය. පුතේ වෘක්කාණුවක සිදුවන ක්‍රියාවලිය ආකාර තුනක්නේ. මොනවාද ආකාර තුන? අතිපරිශ්‍රාවණයයි, වර්ණීය ප්‍රතිපෝෂණයයි, ශ්‍රාවයයි. එතකොට පුතේ මෙතන ගුච්චිකාවෙන් රෝමන් ප්‍රාවරණ ද්‍රව්‍ය පෙරෙන ක්‍රියාවලියට අපි කියනවා අතිපරිශ්‍රාවණය කියලා. එතකොට ඒකේ ක්‍රියාවලියට කියන්නේ අපි අතිපරිශ්‍රාවණය කියලා. අතිපරිශ්‍රාවණය. අතිපරිශ්‍රාවණය. හරි. ඊට පස්සේ අහලා තියෙනවා පුතේ මෙහි බී තුලින් ඇතුල්ව ඒ තුලින් පිටව යන රුධිරයේ සංයුතියේ ඇති වෙනස්කමක් සඳහන් කරන්න. ඒ තුල බී තුලින් ඇතුල් වෙලා ඒගෙන් පිටවන රුධිරයේ සංයුතියේ වෙනස්කමක්. දැන් අපි කිව්වා නේද මෙතන බී වලින් එන රුධිරේ මොනවාද මේ බ්‍රෝමන් ප්‍රාවරණයට එක්කහුව වෙන්න ඕන? ජලය, ග්ලූකෝස්, විටමින්, khනිජ ලවණ, ඖෂධ, අයන වර්ග ඔය වගේ දේවල් මේ බ්‍රෝමන් ප්‍රාවරණයට එක්කහුව වෙනවා. එක්කහු වුණාට පස්සේ මේ පිටවෙන රුධිරයේ ග්ලූකෝස් ඊට පස්සේ ජලය අයන වර්ග ඖෂධ විටමින් khනිජ ලවණ ඔය සාන්ද්‍රණය යූරියා යූරික් අම්ල දැන් ඔක්කොම මෙතනට අවශෝෂණය වුණාට පස්සේ පිටවන රුධිරයේ ඒ සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනව නේද? අපිට ඒක කියන්න පුළුවන් කොහොමද? බීගෙන් ඇතුළු වන රුධිරයේ තියෙනවා මොනවාද? ජලය khනිජ ලවණ ඖෂධ විටමින් යූරියා යූරික් අම්ල ඇමයිනෝ අම්ල ඔය වගේ සංඝටක තියෙනවා. ඒවා අවශෝෂණය වුණාට පස්සේ ඒගෙන් ඒවා පිට වෙන්නේ නැහැ නේ පුතේ. ඒතර අපිට ඒක කියන්න පුළුවන් සංයුතියේ වෙනස්කමක්නේ. අපිට කියන්න පුළුවන් ඒ තුලින් පිටවන රුධිරයේ ජලය khනිජ ලවණ විටමින් ඖෂධ අයන වර්ග යූරියා යූරික් අම්ලය ග්ලූකෝස් සාන්ද්‍රණය බී තුලින් ඇතුල් වන රුධිරයේ සාන්ද්‍රණයට වඩා අඩුයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ දේවල් අවශෝෂණය වෙන නිසා. ලියා ගන්න එකේ උත්තරේ ඒ තුලින් පිටවන රුධිරයේ ඇති ජලය ග්ලූකෝස් අයන වර්ග කමතද ලියා ගන්න. ජලය ග්ලූකෝස් අයන වර්ග khනිජ ලවණ විටමින් යූරියා යූරික් අම්ල හා ග්ලූකෝස් යූරියා යූරික් අම්ල ග්ලූකෝස් සාන්ද්‍රණය බී තුලින් ඇතුළු වන රුධිරයේ සාන්ද්‍රණයට වඩා අඩුය. බී තුලින් ඇතුළු වන රුධිරයේ සාන්ද්‍රණයට වඩා අඩුය. ඉතින් මොනවා හරි ගැටලුවක් තිබොත් මැසේජ් එකක් දාන්න. හරි. ඊට පස්සේ අහලා තියෙනවා බ්‍රෝමන් ප්‍රාවරයේ බිත්තිය තැනී ඇති පටකය කුමක්ද? පුතේ මේ බලන්න හොඳට බ්‍රෝමන් ප්‍රාවරණයේ යට තියනෝ නේද? මෙන්න මේ වන්න පටකයක් තියෙනවා මෙහෙම ඇඳලා. මේ මොන පටකද තියෙන්නේ? බැලූ බැල්මටම පේනවා. මේ මොන පටකද? අපිච්චද පටක. දෙක ගමන් පේනවා අපිච්චද පටක. අපිච්චද පටක. හරි. ඊට පස්සේ අහනවා නිරෝගී පුද්ගලයෙකුගේ ඩී තුල ඇති තරලයේ අඩංගු වන නමුත් මුත්‍රවල අඩංගු නොවන සංඝටකයක් සඳහන් කරන්න. දැන් මෙතන ඩීට මේ බලන්න පුතේ ඩීට මොකද උනේ? ගුච්චිකාවෙන් යම්කිසි ශ්‍රාවයන් කොටසක් එක්ක වුණානේ. අපි මේකට එක්ක හුවිච්ච පෙරණයට නමක් කියන විශේෂ නමක් මොනවා කියලාද කිව්වේ? ගුච්චිකා පෙරණය කියලා කිව්වනේ මතකද? ගුච්චිකා පෙරණය කියලා කිව්වා. පුතේ මේ ගුච්චිකා පෙරණයේ ග්ලූකෝස් තියෙනවා, ජලය තියෙනවා, විටමින්, khනිජ ලවණ ඔය දේවල් තියෙනවා, ප්ලාස්මා ප්‍රෝටීන් සහ රුධිර සෛල හැර අනෙකුත් සංඝටක බොහෝමයක් තියෙනවා. දැන් මේ යන රුධිර මේ වුක්කීය නාල මොකද වෙන්නේ? සංග්‍රාහක නාලිකාවට යනකොට මේ වෘක්ක නාල වටා පුතේ රුධිර කේශ නාලිකා ජාලයක් තිබ්බනේ. රුධිර කේශ නාලිකා ජාලයක් තිබ්බා. දැන් මේ යන තරලය ගුච්චිකා පෙරණය ඕකේ තියෙනවා ශරීරයට අවශ්‍ය දේවලුත්. මොනවාද?
විටමින් තියෙනවා, ජලය තියෙනවා, ග්ලූකෝස් තියෙනවා, ඖෂධ වර්ග තියෙනවා. ඕවා ශරීරයට අවශ්‍ය දේවල්. දැන් මේ හරහා ගමන් කරන ගුච්චිකා පෙරණියේ තියෙන ද්‍රව්‍ය වලින් කොටසක් මොකද වෙන්නේ නැවතත්? මේ රුධිර කේශනාලිකා තුලට ශ්‍රාවය වෙනවා. නේ? අපි ඔය පරිසංක්‍රමණය වෙනවා කිව්වනේ. දැන් මෙතනින් යන කොටසේ තරලයේ තියෙන ජලය, ග්ලූකෝස් ජලයෙන් 90ක් විතර ග්ලූකෝස් සියල්ලම මොකද වෙන්නේ මේ රුධිරයට එක්කහු වෙනවා. එක්කහු වෙලා ඒ රුධිරයෙන් ආපහු ශරීරයේ කාර්යයන් කරන්න ඒ පෝෂක සංඝටක ගමන් කරනවා. දැන් ඉතිරි වෙන සංඝටක මොකද උනේ මෙතන අවසානයේදී සංග්‍රාහක නාලිකාව ඔස්සේ ගිහිල්ලා මොකද උනේ? ශ්‍රෝණියට වැස්සුනානේ වකුගඩුවේ තියෙන. ඊට පස්සේ මොකද උනේ? මුත්‍රාත් එක්ක දැහැර වුණානේ. ඔහොමනේ ගියේ. දැන් මේ මලක් වගේ යන්නේ වකුගඩුවක් ඈ. එතකොට දැන් හිතන්නකෝ මේ පිටවන රුධිරයේ ග්ලූකෝස් තිබ්බොත් ග්ලූකෝස් ශරීරයට අවශ්‍යයිනේ. ග්ලූකෝස් තිබ්බොත් ග්ලූකෝස් නැවත එක්කහුුන්නේ නැත්තම් මේ ග්ලූකෝස් ටික ගිලා වකුගඩුවෙන් එළියට පිට වෙනවනේ මුත්‍රාත් එක්ක. අන්න අපි කියනවා මොන ලෙඩෙක් කියලාද? දියවැඩියා රෝගියෙක් කියලා කියනවනේ නේ. ඒතර පුතේ නිරෝගී පුද්ගලයෙකුගේ නම් මේ ගුච්චිකා පෙරණය රුධිර කේශනාලිකා වලට නැවතත් තියෙන ග්ලූකෝස් සියල්ලමයි ජලයෙන් 90ක් ඖෂධ khනිජ ලවණ විටමින් ඔය දේවල් නැවත අවශෝෂණය වෙනවා. ඒක රෝගී පුද්ගලයන් සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන්ගෙන් ඒක හරියට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ රුධිරය ගිහිල්ලා සංග්‍රාහක නාලිකාව ඔස්සේ ශ්‍රෝණියට වැසිලා වකුගඩු වල ඊට පස්සේ පෙරිලා මුත්‍ර මාර්ග ඔස්සේ මුත්‍රාශයට එක්ක වෙලා පිට වෙන්නේ. එතකොට දැන් මේකේ අහලා තියෙන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ දී තුල ඇති තරලෙන් අඩංගු වන නමුත් මුත්‍රවල අඩංගු නොවන සංඝටකය මොනවාද? ග්ලූකෝස් වෙන්න ඕනේ. නිරෝගී පුද්ගලයෙක්ගේ නම් මේ ග්ලූකෝස් නැවතත් ප්‍රතිපෝෂණය වෙනවා. අපි ඒකට කියනවා වර්ණීය ප්‍රතිපෝෂණය කියලා. මතක ඇති. දරපොතේ මොනවාද සංඝටකය? ග්ලූකෝස්. ගැටලු තියෙනවා නම් අහන්න. හරි. ඊට පස්සේ බලන්න පුතේ B කොටස. B කොටස බලන්න. ගොවි මහතෙකුට තම වගාබිමෙහි ඇති උසස් ලක්ෂණ සහිත දොඩම් ශාකයකින් එම උසස් ලක්ෂණයේ පවතින පැල රාශියක් එකවර ලබා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවලු. ආයේ කියන්නේ පොතේ ඒ ගොවි මහතයාට මොකද වෙලා තියෙන්නේ? ඒ තිබ්බ උසස් ලක්ෂණ සහිත දොඩම් ශාකම ඕන අර තිබ්බ මාතෘ පැලෙන්න. ඒකනේ කියලා තියෙන්නේ. මේ සඳහා සුදුසු ප්‍රචාරණ ක්‍රමයක් යෝජනා කරන්න. පුතේ මෙතනදී ලිංගික ප්‍රජනනයෙන් අපිට ශාකයක් ගන්න බෑනේ. හේතු ගන්න පුළුවන්. හැබැයි මාතෘ ශාකයට සමාන දුහිතෘ ශාකයක් ලැබෙන්නේ නැහනේ. මාතෘ සහ පීතෘ. දැන් අපි ශාකයක් ගත්තොත් ශාකයක ලිංගික ප්‍රජනනයට ඕන වුණානේ පරාග සහ ඩිම්බ. ඔය දෙක එක්ක අහුවෙලා අලුත් බීජ හැදිලා ඒවා පැල කරාට හම්බෙන අලුත් පැලේ මාතෘ ලක්ෂණක් තියෙනවා පීතෘ ලක්ෂණක් තියෙනවා. ඒතර පුතේ මෙතන ගන්න ඕනි අපි අලිංගික ප්‍රජනනාකාරයක් නේ. මතකද මොනවද තිබ්බේ? අතු කැබලි මුල් ඇද්දවීම, අතු බැඳීම, බද්ධ කිරීම, පටක රෝපණය ඔය වගේ දේවල් තිබ්බා. එතකොට පුතේ මෙතනදී අපිට එකවර පැල රාශියක් ගන්නත් ඕනලු. එහෙනම් මොකක්ද තියෙන ලේසිම ක්‍රමය? පටක රෝපණය. මේ සඳහා සුදුසු ප්‍රචාරණ ක්‍රමය මොකද්ද? පටක රෝපණය. ඔබ එම නම් කළ ප්‍රචාරණ ක්‍රමයේ ඇති වාසියක් සහ අවාසියක්. පුතේ පටක රෝපණයේ තියෙන වාසියක් අපිට එකවර පැල ගොඩක් ගන්න පුළුවන්. තව මොනවාද? මාතෘ ශාකයට සමාන දුහිතෘ ශාක ගන්න පුළුවන්. තව රෝගවලට ප්‍රතිරෝධී ශාක බෝ කරගන්න පුළුවන්. කෘමීන්ට හා ප්‍රලිබෝධකයින්ට ප්‍රතිරෝධී ශාක බෝ කරගන්න පුළුවන්. පටක රෝපණයේ වාසි. වාසි ගොඩක් තියෙනවා. අවාසි දෙකක් තියෙනවා පුතේ. එක අවාසියක් තමයි නව ප්‍රභේද ඇති වෙන්නේ නැහැ. ඇයි මාතෘ ශාකයට සමාන දුහිතෘ ශාකනේ ගන්නෙ? එතකොට පුතේ අනිවාර්යයෙන්ම නව ප්‍රභේද ඇති වෙන්න විදිහක් නැහැ. අනිත් එක තමයි මේ පටක රෝපණය සාමාන්‍ය තත්වයටදී සිද්ධ කරන්න බෑ. අපිට පටක රෝපණය කරන්න විද්‍යාගාර පහසුකම් ගැන විශේෂිත තත්ත්ව අවශ්‍ය වෙනවා. ඒතර පටක රෝපණයේ තියෙන අවාසියක් තමයි නව ප්‍රභේද ඇති නොවීම සහ සාමාන්‍ය තත්ත්වයටදී සිදු කළ නොහැකි වීම. වාසි ගොඩක් තියෙනවා. එකවර පැල ගොඩක් ගන්න පුළුවන්. මාතෘ ශාකයට සමාන දුහිතෘ ශාක ගන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද කිව්වේ? කෘමීන්ට හා පලිබෝධකයින්ට ප්‍රතිරෝධී ශාක, රෝගවලට ප්‍රතිරෝධී ශාක, අහිතකර කාල තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක ගන්න පුළුවන්. ඒ ඇවිල්ලා වාසි. ලියා ගන්න. කොතනක හරි මග ඇරුණොත් අහන්න. ඊට පස්සේ අහනවා පුතේ දොඩම් ශාකයේ එක් අත්තක පොතු වලයක් ගලවා දැමූ පසු එම අත්තෙහි දොඩම් ඵලදාව වැඩි විය.
ඊට හේතුව සරලව පැහැදිලි කරන්න. අපි හිතමු පුතේ මෙහෙම දොඩම් පැලේ. ඔන්න අපි දැන් චූටි කාලේ ගහක් අඳින්න කිව්වට පස්සේ ඔන්න තියෙනවා දොඩම් ගහ. අපි දෝ මේකේ දොඩම් අත්තක් තියෙනවා. හරිද? දැන් කියනවා මේකේ පොතු වලයක් ඉවත් කරනවා. පුතේ පොතු වලයක් අයින් කරනවායි කියන්නේ දොඩම් අත්ත මෙහෙම තියෙනවා නම් වටේටම පොතු කෑල්ලක් අයින් කරනවා. එතකොට දැන් හිතමු මෙන්න පොතු වලය ඉවත් කරයි කියලා. මේ පොතු වලේ වටේටම අයින් කරනවා ඈ. වටේටම අයින් කරාට පස්සේ සර් 1/4 ආයි කියලා දෙන්නකෝ. හරියට ප්‍රශ්නංක දාන්න පුතේ ඈ. දැන් මෙතන තියෙන මේ බලන්න. මේ පොතු වලේ වටේටම අයින් කරොත් එහෙම. මෙතන පොත්තයි සම්බන්ධ වෙන්නේ නැහනේ පුතේ. දැන් අහනවා මේ අත්තේ පළදාව වැඩි වෙන්නේ කොහොමද කියලා. අහනවා පුතේ දොඩම් ශාකයේ එක් අත්තක පොතු වලයක් ගලවා දැමූ පසු එම අත්තෙහි දොඩම් පළදාව වැඩි විය. ඒට හේතුව සරලව පැහැදිලි කරන්න. වෙන්නේ පුතේ අපි දන්නවා ශාකයක ආහාර නිපදවන ක්‍රියාවලිය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයනේ. දැන් මේ අත්තෙත් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනකොට මේකේ හැදෙන ආහාරමේ ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරාම පරිවහණය වෙනවා. මේ පොතු වලයක් ඉවත් කරාට පස්සේ මොකද වෙන්නේ? ප්ලෝයම පටකයේ ඔස්සේ ආහාර මේ මෙතනට එනකන් ගෙනාවත් මෙතනින් එහාට ගෙනියන්න බෑනේ. එතකොට ආහාර මොකද වෙන්නේ? මේ අත්ත තුලම ගබඩා වෙනවා. අත්ත තුලම ආහාර ගබඩා වෙනකොට මොකද වෙන්නේ? ඒකේ දොඩම් පළදාව අපි දුමු දොඩම් ගෙඩි දෙක තුනයි හැදුනේ කියලා දැන් වැඩිපුර ආහාර තියෙනවා. ඒවා ගබඩා කරන්න තව දොඩම් ගෙඩි හැදෙනවා. එතකොට ඒකේ හේතුව මොකද්ද? පොතු වලයක් ඉවත් කරාට පස්සේ ශාක අත්තේ ඒක මේ විදිහට උත්තර ලියා ගන්නකො මේ විදිහට මම හිතනවා කියපු එක තේරුණා ඇති කියලා. දැන් මේ පොතු වලේ ඉවත් කරාට පස්සේ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන ආහාර ශාකයේ පුරා ප්ලෝයම් පටකය හරහා පරිවහණය වෙන එක නවතිනවා. මේ අත්තේ තුල විතරයි හැදෙන ආහාර ටික ඒකේ ගබඩා වෙනවා. ඒතර අපි දමු දොඩම් ගෙඩි දෙක තුනයි හැදුනේ. හැබැයි ඊට වඩා ආහාර තියෙනවා නම් තව දොඩම් ගෙඩි හැදිලා ආහාර ගබඩා වෙනවා. අපිට ලියන්න පුළුවන් පුතේ ඒකේ උත්තරේ පොතු වලයක් ඉවත් කර විට උත්තර ලියා ගන්න. පොතු වලයක් ඉවත් කළ විට එම ශාක අත්තේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ආහාර එම අත්තේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ආහාර ශාකය පුරා පරිවහණය වීම වැළකේ. ශාකය පුරා පරිවහණය වීම වැළකේ. නිපද වෙන ආහාර එම අත්ත තුලම ගබඩා වන නිසා එම අත්තේ පළදාව වැඩි වේ. හරි. ඊට පස්සේ අහලා තියෙනවා පුතේ C. ඔන්න ප්‍රවේණීය පාඩමේ. අහලා තියෙනවා. රවුම් බීජ දරන ගෙවතුමෑ ශාකයක බීජ සිටුවීමෙන් ලැබෙන දුහිතෘ ශාක අතර රවුම් බීජ දරන ශාක වැඩි ප්‍රමාණයක්ද හැකිලුණු බීජ සහිත ශාක සුළු ප්‍රමාණයක් ඇති බව නිරීක්ෂණය විය. රවුම් බීජ ලක්ෂණය කැපිටල් R ද හැකිලුණු බීජයේ සිම්පල් R ලෙසද. රවුම් බීජ කොහොමද? රවුම් නම් කැපිටල් R. හැකිලුණු බීජ නම් සිම්පල් R. දැන් පුතේ මොකක්ද වෙලා තියෙන්නේ? රවුම් බීජ දරන ගෙවතුමෑ ශාකයක බීජ සිටුවීමෙන් ලැබෙන දුහිත් වූ ශාක අතර රවුම් බීජ දරන ශාක වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ පුතේ අපි දන්නවා මෙතන හැමතිස්සෙම ප්‍රමුඛ ලක්ෂණයනේ කැපිටල් R වෙන්න ඕන. නිලීන ලක්ෂණය සිම්පල් R. පුතේ දැන් මෙතන අපි හිතන්නකෝ තියෙන ශාක දෙක ප්‍රමුඛ ලක්ෂණයේ සමයුක්මක අවස්ථාවක් කියලා. කැපිටල් R. එහෙනම් අනිත් ශාකෙත් කැපිටල් R. හැදෙන හැම ශාකයකම කැපිටල් R වෙන්න එපයි. ඒ කියන්නේ මේ ඔක්කොම මොන ශාක වෙන්න ඕනිද? රවුම් වෙන්න ඕනි. සිම්පල් R තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ නිලීන සමයුක්මක අවස්ථාව. සිම්පල් R තිබ්බොත් මොකද වෙන්නේ? ශාක දෙක හැදෙන හැම ශාකයක්ම පුතේ සිම්පල් R ඒ කියන්නේ
හැකිලුණු බීජ වෙනවනේ. දැන් මෙහෙම නෙමෙයිනේ වෙලා තියෙන්නේ. දැන් මේක කියනවානේ රවුම් බීජ දාන ගෞතමයා ශාකයක් බීජ සිටීමෙන් ලැබෙන දුහිතෘ ශාක අතර රවුම් බීජත් තියෙනවා. රවුම් නොවන හැකිලුණු බීජත් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිටුවල තියෙන රවුම් බීජ. ඒ කියන්නේ තියෙන්න ඕන කැපිටල් R සිම්පල් R නේද? විෂම යුග්මක අවස්ථාවෙන් නේද පුතේ ශාක තියෙන්න ඕන. එහෙම තිබ්බොත් එන්න පුළුවන්. මේ කැපිටල් R මෙයත් එක්ක ගියොත් කැපිටල් R. එතකොට හැදෙනව මොනවද? රවුම් බීජ තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ මේ R මෙයත් එක්ක ගියොත් කවුද හැදෙන්නේ? කැපිටල් R සිම්පල් R. ඒත් මෙතන රවුම් බීජක ප්‍රමුඛ වෙලා නිසා මෙයත් මොන ශාකයක්ද? රවුම් බීජ දරන එකක්නේ. ඊට පස්සේ මේ සිම්පල් R කැපිටල් R එක ගියත් හැදෙන්නේ කවුද? කැපිටල් R සිම්පල් R නේ. මේ R මෙයත් එක්ක ගියොත් සිම්පල් R. අන්න හැදිලා තියෙනවා හැකිලුණු බීජ තියෙන ශාකයක්. එතකොට දැන් මේකේ අහලා තියෙන්නේ මාතෘ ශාකවල ප්‍රවේණි දර්ශනය. මාතෘ ශාකවල ප්‍රවේණි දර්ශනය කවුද වෙන්න ඕනි? කැපිටල් R සිම්පල් R වෙන්න ඕනි. මොන අවස්ථාවද? විෂම යුග්මක අවස්ථාව. විෂම යුග්මක අවස්ථාව. කැපිටල් R සිම්පල් R. දුහිතෘ ශාකවල ලක්ෂණය වෙනස් වූ ආකාරය පනට් කොටුවකින් පෙන්වා දෙන්න. දුහිතෘ ශාකවල බලමු. අපි දැන් දන්නවා කවුද ශාක දෙක? කැපිටල් R සිම්පල් R නේ. කියන්නේ විෂම යුග්මක අවස්ථාවෙන්නේ. පනට් කොටු අඳින්නලු දුහිතෘ වලට. කොහොමද අඳින්න පුළුවන්? මාතෘ ශාකෙන්නේ කැපිටල් R සිම්පල් R. කැපිටල් R සිම්පල් R. මම මෙයාව අඳින්න. ඔන්න කැපිටල් R සිම්පල් R. මෙයාව අඳින්න. කැපිටල් R සිම්පල් R. දැන් යමු මේ R මෙයත් එක්ක කැපිටල් R. වටකුරුනේ. කැපිටල් R සිම්පල් R එක ගියොත් කැපිටල් R සිම්පල් R. එයත් කවුද? වටකුරු වෙන්න එපැයි. ඇයි මේ කැපිටල් R කියන්නේ පුතේ වටකුරු එකනේ. රවුම් බීජනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ප්‍රමුඛ. සිම්පල් R කැපිටල් R එක ගියත් කැපිටල් R සිම්පල් R. එයත් කවුද? රවුම් එකක්. ඊට පස්සේ මේ සිම්පල් R එක ගියොත් අන්න හැදෙනවා සිම්පල් R. මොකක්ද අවස්ථාව? හැකිලුණු බීජයක්. ඔන්න ඇවිල්ලා තියෙනවා පනට් කොටුව. ඊට පස්සේ ආලා දෙනවා පුතේ දුහිතෘ ශාකවල ප්‍රවේණි දර්ශනය හා රූපානු දර්ශනය. ප්‍රවේණි දර්ශනය කියන්නේ මොකද්ද? කිසියම් ලක්ෂණයක් සඳහා හේතු වන්නා වූ ඥාන සංයුතිය ප්‍රවේණි දර්ශනය කියලා කියනවා. රූපානු දර්ශනය කියන්නේ පුතේ බාහිරට නිරූපණය කරන ලක්ෂණ. දැන් කියනවා මේකේ ප්‍රවේණි දර්ශනය හා රූපානු දර්ශන අතර අනුපාත සඳහන් කරන්න. බලමු. දැන් එතකොට මේකේ තියෙන ප්‍රවේණි දර්ශන මොනවාද? ප්‍රවේණි දර්ශන තියෙනවා ඥාන සංයුතිය ගත්තොත් කැපිටල් R එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ කැපිටල් R සිම්පල් R කෙනෙක් ඉන්නවා. තව කවුද ඉන්නේ? සිම්පල් R කෙනෙක් ඉන්නවා. මේ ඇවිල්ලා මොනවාද? ප්‍රවේණි දර්ශන තිබ්බ. මේ වල දෙන අනුපාත කැපිටල් R කී දෙනෙක් ඉන්නවද පුතේ? එක්කෙනයිනේ. කැපිටල් R සිම්පල් R දෙන්නෙක් ඉන්නවා. සිම්පල් R එක්කෙනයි. එතකොට අපි ගත්තොත් රූපානු දර්ශන අනුපාත ලියන්නත් ඕනි. අපි දන්නවා මෙයා කවුද? අනිවාර්යයෙන්ම කැපිටල් R සිම්පල් R. කැපිටල් R කියන්නේ කවුද? වටකුරු වෙන්න එපයි. කැපිටල් R සිම්පල් R කියන්නේ වටකුරු. සිම්පල් R කියන්නේ වටකුරු නොවන. එතන අනුපාතයේ රූපානු දර්ශන අනුපාතය ලියන්න පුළුවන් නේද පුතේ? රවුම් සහ හැකිලුණු. රවුම් බීජ කීයක් තියෙනවද? මෙතන 1යි, මෙතන 2යි, 3යි. හැකිලුණු යවුවා 1යි අනුපාතය. රූපානු දර්ශනය අනුපාතය 3ට 1යි. හදාගන්න. රූපානු දර්ශන අනුපාතය රවුම් යවුවා හැකිලුණු නම් ලියන්න ඕනි ඈ. රූපය කියන්නේ පෙන්නන එක, රවුම් හැකිලුණු කියලා 3ට 1 කියලා ලියවෙන්න ඕනි. හරි. ඔය ප්‍රශ්නේ පුතේ ගැටලු මොනවා හරි තියනවද? මැසේජ් එකක් දාන්න ටක් ගාලා. හරි. ඊට පස්සේ පුතේ ඔහොම මෙමු 6 වෙනි ප්‍රශ්නයට. හරිද? හරි බලන්න 6 වෙනි ප්‍රශ්නය. පුතේ මැසේජ් දාන අය සක්්‍ය ඇඩ්මින් 3 කියලා තියෙන එකට දාන්නේ. ඒකේ තමයි මට මැසේජ් ටික පේන්නේ.
ඊට පස්සේ දීලා තියෙනවා පුතේ සාන්ද්‍රණය මවුලයට ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන සංශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 500ක් සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ දැක්වේ. සාන්ද්‍රණය කොච්චරක් තියෙනවද පුතේ? ඝන ඩෙසිමීටරයට මවුල එකයි. මොනවාද හදන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? සාන්ද්‍රණයකින් ද්‍රාවණයකින් අපිට හදන්න ඕනි කියද්ද ඝන සෙන්ටිමීටර් 500ක් ඕනි. අපිට ඕන කීයක්ද? ඝන සෙන්ටිමීටර් 500ක්. හරි. අහලා තියෙනවා පළවෙනි ඇටෝමේ P හා Q උපකරණ නම් කරන්න. බැලුව ගමන් පේනවා පුතේ P කියන්නේ මොකද්ද? දෙවුම් බෝතලය. Q කියන්නේ පරිමාමිතික ප්ලාස්කුව. හරි. ඊට පස්සේ ආදින පුතේ උක්ත දාවන පිළියෙල කිරීමේදී සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය මැනි ගැනීමට යොදාගත හැකි උපකරණයක්. මොනවාද පුතේ ස්කන්ධෙම ඉන්න ගන්න උපකරණ? තෙදණු තුලාව ගන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික තුලාව ගන්න පුළුවන්. තෙදණු තුලාවයි ඉලෙක්ට්‍රොනික තුලාවයි. ඊට පස්සේ උක්ත ද්‍රාවණ පිළියෙල කිරීමට අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොපමණද කියලා අහලා තියෙනවා. හරි. ඒ ප්‍රශ්නේ කරන්න කලින් පුතේ 4 බලන්න මම මෙතන රූප සටහන ඇඳ නිසා. දැන් මේකේ අහලා තියෙනවා ඔරලෝසු තැටියේ වූ සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයේ Q උපකරණයට සෝදා හැරීම කළ යුත්තේ තැටියේ ඉහළ ඉඳන්ද පහළ සිට දහනවා නැතහොත් ඊට මේ ඉහළ සිට පහළටද ඔබේ පිළිතුරට හේතුව ලියන්න කියලා තියෙනවා. හරි මේ බලන්න පුතේ. අපි මේ දෙවුම් බෝතලයෙන් උඩ ඉඳන් හේදුවොත් මොකද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් උඩ ඉඳන් හේදුවොත් කෙලිම මේ සෝඩියම් ක්ලෝරයිඩ් ඔක්කොම ටික මේ පුනීලයට වැටලා පරිමාමිතික ප්ලාස්කුවට වැටෙනවානේ. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් දිය වෙන්නේ නැති වෙන්න වැටෙනවා. ඊට පස්සේ මේකේ කුට්ටිය පිටින් වැටෙනකොට අපිට දිය කරගන්න අමාරු වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක ඇතුලේ හිර වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට හොදලා ගන්න ඕනි මේක ඉහළ සිට පහළට නෙමෙයි. පහළ ඉඳන් චුට්ට හොද ඉහළට ගන්නුනේ. එතකොට චුට්ටනේ වැටෙන්නේ. එතකොට මේක හොදන්න ඕන කොහොමද පුතේ? පහළ සිට ඉහළට. සේදිය යුත්තේ පහළ සිට ඉහළට. හේතුව ලියන්න පුළුවන්. ඉහළ සිට පහළට සේදුවොත් සෝඩියම් ක්ලෝරයිඩ් සියල්ල එකවර වැටිලා මේ පුනීලය තුල හිර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් සියල්ලම එකවර පරිමාමිතික ප්ලාස්කුවට එක්කහු වීම නිසා ඒක දිය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක තමයි හේතුව. හරි. ඊට පස්සේ අහලා තියෙනවා මේකේ 3 වෙනි ප්‍රශ්නය. උක්ත ද්‍රාවණ පිළියෙල කිරීමට අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොපමණද? සෝඩියම් ක්ලෝරයිඩ් මෞලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 58.5 වේ. මේ බලන්න. දැන් බලන්න දීලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය NaCl. මෞලික ස්කන්ධය කීයද? 58.5යි GMOL ඍණ 1. ඒතර පුතේ කියන්නේ මොකද්ද? මෞලයක ස්කන්ධයේ ග්‍රෑම් 58යි කියන එකනේ. දැන් මේ මෞලයට ග්‍රෑම් 58යි. ඒ කියන්නේ අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් එක මෞලයක ස්කන්ධය කීයද? ග්‍රෑම් 58.5යි කියන එක. හරි. දැන් මෙතන දීලා තියෙනවා හදලා තියෙන සාන්ද්‍රණය කීයක්ද? ඕන ඝන ඩෙසිමීටරයට මවුල 1යි. ඕනේ අපිට ඝන සෙන්ටිමීටර් 500ක්. දැන් අපි බලමු පුතේ ඝන ඩෙසිමීටරයට මවුල 1යි. ඒ කියන්නේ මේ ඝන ඩෙසිමීටරයක් ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 1ක් කියලානේ තියෙන්නේ. දැන් මේකේ තියෙනනේ පුතේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1ක් වන සංශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් වලින්. ඒ කියන්නේ මේ ඝන ඩෙසිමීටර් 1 ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් එක මවුලයක් තියෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් නේද පුතේ මේ එක ඝන ඩෙසිමීටරය ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල කීයක්ද? එක මවුලයක් තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් එක මවුලයක් තියෙනවා. අපි දන්නවා එක මවුලයක් කියන්නේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 58.5යි ග්‍රෑම්. අපිට ඕන ඝන සෙන්ටිමීටර් 500ක්. එහෙනම් බලමු මේ ඝන ඩෙසිමීටරය ඇතුලේ ඝන සෙන්ටිමීටර් කීයක් තියෙනවද කියලා. පුතේ මතක තියාගන්න එක ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. එක ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් කීයක්ද?
1000ක්. දැන් අපි දන්නවනේ එහෙනම් මේ ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර නම් කීයක්ද පුතේ? ඝන සෙන්ටිමීටර් 1000ක්. අපි දන්න මේ ඝන සෙන්ටිමීටර් 1000 ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් කීයක් තියනවද? 58.5 ග්‍රෑම් තියෙනවා. ඇයි මේ දැන් ඝන ඩෙසිමීටරය ඇතුලේ මවුල එකයිනේ. දැන් ඕනේ අපිට ඝන සෙන්ටිමීටර් කීයක්ද? 500ක. 500ක් කියන්නේ පුතේ මේකෙන් භාගයක්නේ. කෙලිම මේක මොකද කරන්න පුළුවන්? 58.5 දෙකෙන් බෙදුවනම් හරි. උත්තරේ කීයක් එනවද? 29.25 ග්‍රෑම්. උත්තරේ කීයක්ද? 29.25ක් වෙනවා. ඕකේ මතක තියාගන්න පුතේ මේ ඒකක පරිවර්තනය ඝන ඩෙසිමීටරය ඇතුලේ ඝන සෙන්ටිමීටර් නම් 1000ක් තියෙනවා. ඒක තේරුණාද? පේපර් එක පුතේ මගේ මේ channel එකෙත් තියෙනවා, group එකෙත් තියෙනවා, සත්‍ය channel එකෙත් තියෙනවා. හරි හදාගන්න ඈ. ගාන හදාගන්න. හරි නේද? හරි. ඊට පස්සේ අහනවා පුතේ පිළියෙල කළ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුලයට එකට වඩා ඝන ඩෙසිමීටරයට මවුල එකට වඩා අඩු බව නිරීක්ෂණය විය. එසේ සාන්ද්‍රණය නියමිත අගයට වඩා අඩු වීමට හේතුව සඳහන් කරන්න. ආයි කියන පුතේ මේ සාන්ද්‍රණය අවශ්‍ය ප්‍රමාණයට එන්නේ නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? එක්ක සෝඩියම් ක්ලෝරයිඩ් නිවැරදිව කිරාගෙන නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව වෙන්න පුළුවන් මොකක්ද? වැඩිපුර ජලය දාලා තියෙන්න පුළුවන්. ඔන්න ප්‍රධාන සාධක දෙකයි මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් නිවැරදිව කිරාගෙන නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක මොකද්ද? වැඩිපුර ජලය එක්ක වෙලා තියෙන්න පුළුවන්. තව ඕනනම් අපිට ඒක ලියන්න පුළුවන් පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් හරියට දිය වෙලා නැති වෙන්නත් පුළුවන්. අපි හිතන්නකෝ සෝඩියම් ක්ලෝරයිඩ් හරියට කිරලත් දාලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ජලයක් දාලා තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මේක කවලම් වෙලා නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හරිය හොඳින් කලවම් නොවි තිබීම වෙන්නත් පුළුවන්. ඔය කරුණු තුනෙන් එකක් ලියාගන්න. ඊට පස්සේ අහනවා පුතේ ඒ කොටස 1. ද්‍රාවණ පිළියෙල කර ගැනීම සඳහා විද්‍යාගාරයේ තිබූ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික පොටෑසියම් ක්ලෝරයිඩ් මගින් අපවිත්‍ර වූ ඒවා නම් ඒවායින් සංශුද්ධ ස්පටික ලබා ගැනීම සඳහා යොදාගත හැකි වෙන් කිරීමේ ශිල්ප ක්‍රමය කුමක්ද? පුතේ අපද්‍රව්‍ය සහිත ස්පටික වලින් පිරිසිදු සංශුද්ධ ස්පටික වෙන් කරගන්න අපි භාවිතා කරපු ක්‍රමය මොකද්ද? පුනස්පටිකීකරණය. මොකද්ද ක්‍රමය? පුනස්පටිකීකරණය. 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 එම ශිල්පයේ ප්‍රායෝගික භාවිතා කරන අවස්ථා සඳහා නිදසුන් දෙන්න. නිදසුනක් මොනවාද පුතේ? ඖෂධ ලබා ගැනීම, ඖෂධ වෙන් කර ගැනීමේදී ගන්නවා පුනස්පටිකීකරණය. ඊට පස්සේ තව අපවිත්‍ර සංයෝග වලින් පිරිසිදු සංයෝග වෙන් කර ගන්න. අපවිත්‍ර සංයෝග වලින් පිරිසිදු සංශුද්ධ සංයෝග වෙන් කර ගන්නවා. හරි. ඊගාවට අහලා තියෙනවා පුතේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වල අඩංගු වන ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව LPG ලෙස හඳුන්වන්නේ අවර්ණ ගන්ධයක් රහිත හයිඩ්‍රෝකාබන වායු මිශ්‍රණයකට මර්කැප්ටම් නම් ගන්ධයක් සහිත රසායනික සංයෝගයක් මිශ්‍ර කිරීමෙන් පිළියෙල කරගත් වායු මිශ්‍රණයකි. ඒ කියන්නේ මොනවද පුතේ? අපේ ගෙදරදී භාවිතයට ගන්න LP ගෑස් ඔය අම්මලා උයන්න ගන්න ගෑස් එක අවර්ණ ගන්ධයක් රහිත වර්ණිකුත් නෑ ගන්ධයකුත් රහිත හයිඩ්‍රෝකාබන වායු මිශ්‍රණයක් කියලා කියනවා. ඒකට මර්කැප්ටම් නම් ගන්ධයක් සහිත රසායනික සංයෝගය මිශ්‍ර කිරීමෙන් තමයි මේ LP වායුව දැන් අපේ පෙට්‍රෝලියම් වායුව හදලා තියෙන අපේ ගෙදර තියෙන LP ගෑස් එක දැන් මේක දීලා තියෙන විදිහට. එතකොට අහලා තියෙනවා පළවෙනි එක
ප්‍රොපේන් වායුව LP වායු මිශ්‍රණයේ සංඝටක වායු දෙකෙන් එක් වායුවකි. LP වල මොනවද තියෙනවා කියන්නේ LP ගෑස් වල තියෙනවා පුතේ ප්‍රොපේන්. අපි දන්නවා පුතේ ප්‍රොපේන් වලට අමතරව LP වායුවේ තියෙන අනිත් සංඝටකය මොකද්ද? අහලා තියෙනවා ප්‍රොපේන් වායු LP වායු මිශ්‍රණය සංඝටක වායු දෙකෙන් එක් වායුවකි. LP වායු මිශ්‍රණය අඩංගු අනෙක් සංඝටකය. මොකද්ද පුතේ අනෙක් සංඝටක වායුව? බියුටේන්. ප්‍රොපේන් එක්ක බියුටේන් එක්ක අහුව කරලා තමයි LP වායුව හදලා තියෙන්නේ. හරි. එතකොට පුතේ ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් ඊට පස්සේ එතේන් මෙතේන් ආවේ මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් ඔහොමනේ ආවේ. එතකොට පුතේ ඕවා මොනවාද? ඇල්කේනද ඇල්කීනද? ඇල්කේනනේ. දැන් අපි දන්නවා හයිඩ්‍රෝකාබන වර්ග කීයක් තියෙනවද? හයිඩ්‍රෝකාබන වර්ග 3ක් තියෙනවා. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඇල්කේන සහ ඇල්කීන ගැන විතරයි. හරිද? ඇල්කේනයක් කිව්වේ මොකද්ද? කාබන් කාබන් අතර ඒක බන්ධනයක් තියෙනවා. ඇල්කේනයක් කියනවා. කාබන් කාබන් අතර දිත්ත බන්ධනයක් තිබ්බොත් ඇල්කීනයක් කියලා අපි කිව්වා. හරි. එතකොට පුතේ ඇල්කේන පොදු සූත්‍රය මොකද්ද? හයිඩ්‍රෝකාබන කියවේ පුතේ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු සංඝටකනේ. ඒතර සූත්‍රය මොකද්ද ඇල්කේන වල? CN 2යි N ධන 2 නේ ආවේ. නේද පුතේ? අපේ ආවේ මොකද්ද? CN 2යි N ධන 2. එතකොට ඇල්කේන වර්ග කීයක් ආවද අපිට? මෙතේන් තිබ්බා, එතේන් තිබ්බා, ප්‍රොපේන් තිබ්බා, බියුටේන් තිබ්බා, පෙන්ටේන් තිබ්බා. පළවෙනි එක මොකද්ද? මෙතේන්. දෙවෙනි එක එතේන්. 3 ප්‍රොපේන්. 4 බියුටේන්. 5 පෙන්ටේන් තිබ්බා. හරිද? හරි. ඕකත් එක්ක මතක තියාගන්න පුතේ පෙට්‍රල් වල තියෙන ඔක්ටේන් නේ. හරි. එතකොට මෙතන මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන් තිබ්බා. දැන් අපෙන් අහන්නේ පොදු සූත්‍රය මොකද්ද? CnH2යි N ධන 2. දැන් අපෙන් අහනවා පුතේ ප්‍රොපේන් ව්‍යුහයේ සූත්‍රය අඳින්න. ප්‍රොපේන් අඳින්න කලින් අපි ප්‍රොපේන් වල සූත්‍රය හදාගමු. ප්‍රොපේන් අපි දන්නවා CnH2යි N ධන 2. හරි. ප්‍රොපේන් තියෙන්නේ කීවෙනි යගේද? 3නේ. එහෙනම් C වෙනුවට CN 3. H වලට ආදේශ කරනවා H දෙවරක් N කියන්නේ කීයද? 3 ධන 2. එතකොට C 3යි H ලා දෙවරක් 3 6යි 2යි 8ක් වෙනවනේ. H 8ක් වෙනවා. එතකොට ප්‍රොපේන වල සූත්‍රය මොකද? C3H8. කොහොමද අඳින්නේ? කාබන්ලා 3යි. ඒක බන්ධන හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හයිඩ්‍රජන් 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 ඔන්න එලා තියෙනවා ප්‍රොපේන් වල සූත්‍රය. ප්‍රොපේන් වල ව්‍යුහය. ප්‍රොපේන් වල ව්‍යුහය ටක් ගාලා හදාගන්න. හරි. ඊට පස්සේ අහනවා පුතේ LP වායු මිශ්‍රණය සමජාතීය වේද නැතහොත් විෂම ජාතීය වේද කියලා. අපි ලයිටරයක් අරන් බැලුවොත් එimhe ඔක අපිට සංඝටක වෙන වෙනම පේන්නේ නැහනේ. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම මොකද්ද? සමජාතීය වෙන ලයිටරය ඇතුලේ තියෙන ගෑස් ටික ලික්විඩ් ද්‍රවනේ තියෙන්නේ. ඒක අපිට වෙන වෙනම පේන්නේ නැහනේ. දැන් අපි දැන් පොල් තෙලුයි වතුරයි කවලම් කරාට පස්සේ ස්තර වෙන්නනවා වගේ පේන්නේ නැහනේ. ඒතකොට අපිට කියන්න පුළුවන් මේ LP වායුව ඇවිල්ලා මොන මිශ්‍රණයක්ද? සමජාතීය මිශ්‍රණයක් කියන්න පුළුවන්. සමජාතීය රෙකෝඩින් එක දෙන්නම් පුතේ. රෙකෝඩින් එකේ ලින්ක් එකත් හම්බෙනවා. ඊට පස්සේ සත්‍ය ගෲප් එක මේ YouTube නාලිකාවෙන් අපි මේක අප්ලෝඩ් කරනවා. අද දැන් ගොඩාක් ළමයිට සම්බන්ධ වෙන්න උනේ නැහැ YouTube එක පොඩි ගැටලුවක් වෙලා. ඒ අයට අප්ලෝඩ් කරනවා වීඩියෝ එක බලන්න පුළුවන්. පේපර් එක කැප්ෂන් එකේ මේ PDF එක අපි දාලා දෙන්නම්. හරිද? හරි. දැන් මේක අහනවා පුතේ LP වායු මිශ්‍රණයට කැප්ටන් මිශ්‍ර කිරීමෙන් ඇතිවන වාසිය. දැන් පුතේ LP වායුව කියන්නේ දැන් අපි භාවිත කරන ද්‍රව පෙට්‍රෝලියම් වර්ණිකුත් නැහැ ගන්ධයකුත් නැහැ. හැබැයි මේකට කැප්ටන් දැම්මට පස්සේ කැප්ටන් කියන රසායනික සංයෝගය දැම්මට පස්සේ ගෑස් එකට ගන්ධයක් එනවා.
අපි ඔය කියන්නේ පුතේ ගෑස් ගඳ කියලා. ඒ ඇවිල්ලා මර්කැප්ටන්. එතකොට අපිට මර්කැප්ටන් එකහු කරාට පස්සේ තියෙන වාසිය තමයි දැන් හිතන්නකෝ අපි LP වායුවේ ගන්ධයක් නැති වුණොත් එහෙම ගෑස් ලීක් එකක් එනවා ගෙදරදී. අපිට ඕක හඳුනා ගන්න බෑනේ. හේතුව වර්ණයකුත් නැහැ, ගන්ධයකුත් නැහැ. අපිට හඳුනා ගන්න බෑ. හැබැයි මර්කැප්ටන් දාලා තියෙනකොට මේකේ ගන්ධයක් තියෙන නිසා අපිට ගෑස් කාන්දුවක් හඳුනා ගන්න පුළුවන්. වාසිය තමයි LP වායුවට මර්කැප්ටන් මිශ්‍ර කිරීමෙන් තියෙන වාසිය ගෑස් කාන්දුවක් හඳුනාගත හැකිවීම. මේක අච්චු පොතේ නෑ හොඳේ පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් ඔය උඩ දීලා තියෙනවානේ මර්කැප්ටන් දැම්මට පස්සේ ගන්ධයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒකේ වාසිය තමයි ගෑස් කාන්දුවක් හඳුනාගත හැකිවීම. ගෑස් කාන්දුවක් හඳුනාගත හැකිවීම. හරි. ඒකම පුතේ C ප්‍රශ්නේ මුටක් ගාලා. C ප්‍රශ්නේ. බලන්න දීලා තියෙන පුතේ AB ඇටෝම් දෙක. මේක A මේක B දෙකේම දාලා තියෙනවා මොනවාද? තනුක H2SO4 තනුක සල්ෆියුරික් දාලා තියෙනවා. හරි. දෙකෙන් පැන්සල් කූරු. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන් මේ මොනවද දාලා තියෙන්නේ? කාබන් කූරු මේකේ. කාබන් කූරු. කාබන් කූරු. මේ එකක දාලා තියෙනවා මේකේ මොනවද? තඹ දාලා තියෙනවා. අනිත් පැත්තට යකඩ දාලා තියෙනවා. අහලා තියෙනවා මේකේ මෙම ඇටෝම් දෙකෙන් විද්‍යුත් රසායනික කෝෂය දැක්වෙන ඇටෝම. පුතේ මේ කෝෂ දෙකේ වෙනස බලන්න. එකක සම්බන්ධ කරලා තියෙනවා බැටරියක්. අනික සම්බන්ධ කරලා තියෙනවා මේ පේන විදියට මෝටරයක්. මාක් කරලා තියෙනවා කුඩා මෝටරයක්. විද්‍යුත් රසායනික කෝෂය. පුතේ විද්‍යුත් රසායනික කෝෂය බැටරියක් ගැන අහන්නේ. විද්‍යුත් රසායනික කෝෂය කියන්නේ බැටරියනේ. රසායනික කෝෂයකදී සිදුවෙන ශක්ති පරිණාමය මොකද්ද? මේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙන එකනේ. දැන් මෙතන දාලා තියෙන තනුක සල්ෆියුරික් දාලා තියෙනවා, කොපර් ලෝහය තියෙනවා, ෆෙරස් ලෝහය තියෙනවා. මේකේ අර ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා සිද්ධ වෙලා මොකද වෙන්නේ? මේ මෝටරේ කැරකෙනවා. ඒ කියන්නේ විදුලිය නිපද වෙනවානේ. එතකොට මෙයා කවුද? විද්‍යුත් රසායනික කෝෂයක්. අපි බැටරියක් සම්බන්ධ කරොත් ඒකට කියනවා විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියලා. එතකොට මෙයා කවුද? මේ බැටරියක් තියෙන නිසා මෙයා විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. B ඇවිල්ලා විද්‍යුත් රසායනික කෝෂයක්. සරලව මතක තියාගන්න. විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ බැටරියක් දාලා නැහැ. විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියන්නේ බැටරියක් දාලා තියෙනවා. එතකොට මේක අහලා තියෙනවා විද්‍යුත් විච්ඡේදන කෝෂය කුමක්ද කියලා. මොකක්ද උත්තරේ? B. විද්‍යුත් විච්ඡේදන කෝෂය B. දෙවැනි එක. A හා B ඇටෝම් දෙකෙහිම ද්‍රාවණවල පවතින ඍණ අයන වර්ග දෙක. ද්‍රාවණයේ මොනක්ද දාන්නේ? තනුක සල්ෆියුරික්. පුතේ සල්ෆියුරික් නම් අපි දන්නවා H2SO4 මොනවද තියෙන අයන දෙක? හයිඩ්‍රජන් ධන අයනයි SO4 දෙක ඍණ අයනයි. තනුක කරනවයි කියන්නේ ජලය කවලම් කරනවනේ. ජලය. මොකද්ද සූත්‍රය? H2O හයිඩ්‍රජන් ධන අයනයි OH ඍණ අයනයි. දැන් මේකේ අහලා තියෙනවා ඍණ අයන වර්ග දෙක. කවුද ඍණ අයන වර්ග දෙක? OH ඍණ අයනයි SO4 දෙක ඍණ අයනයි. OH ඍණ අයනයි SO4 දෙක ඍණ අයනයි. ඍණ අයන දෙක. මෙම ඇටෝම් දෙක ක්‍රියාකාරීව පවතින විට පොදු නිරීක්ෂණයක්. පුතේ මේකේ ධන අයන දෙක කවුද? මේ හයිඩ්‍රජන් ලන ඉන්නේ. හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන මෙතනදි කරනවා පුතේ කැතෝඩ ප්‍රතික්‍රියාව. මොකද්ද කරන්නේ? හයිඩ්‍රජන් ධන. හයිඩ්‍රජන් ධන ඉලෙක්ට්‍රෝන අරගෙන මොනවාද හදන්නේ? හයිඩ්‍රජන් හදනවා. දැන් මෙතන අපි හයිඩ්‍රජන් ධන අපි මේක මෙතනින් නියමු. හයිඩ්‍රජන් ධන අයනය ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් හදනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අපි දන්නවා ලෝහයක් ඉලෙක්ට්‍රෝන පිට කරොත් ධන අයනයක් හැදෙනවානේ.
ඉලෙක්ට්‍රෝන ගත්තොත් ඍණ අයන හැදෙනවා. හරි. අපි ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියා කියන මොනවා කියලාද? ඇනෝඩ ප්‍රතික්‍රියා කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රතික්‍රියා කැතෝඩ ප්‍රතික්‍රියා කියලා කියනවා. දැන් හිතන්න මම හයිඩ්‍රජන් මම හයිඩ්‍රජන් ඉදිරි ඉන්නවා. මම ළඟ ඉන්න කෙනෙක්ට මගෙන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මගේ උඩ හැදෙන්න ඕනි මොන අයනයක්ද? ධන අයනයක් හැදෙන්න එපයි. ඔය ධන අයනය ඉවත් කරන්න නම් දීපු ඉලෙක්ට්‍රෝනේ නැවතත් මොකද කරන්න ඕනි? ගන්න ඕනි. අන්න කැත වැඩක් උනේ ඈ. කැතෝඩ ප්‍රතික්‍රියාව. දැන් මෙතන හයිඩ්‍රජන් ධන අයනය මොකද කරන්නේ? දීලා තිබ්බ ඉලෙක්ට්‍රෝනයක් අරන් හයිඩ්‍රජන් හදනවා. හයිඩ්‍රජන් ස්වභාවික වෙන්නේ ද්විපරමාණුවක් විදිහේ H2 වායුව විදිහේ ගෑස් විදිහනේ. H2 වෙන්න නම් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන්න ඕනි. තුලිත කරනකොට මෙතන දෙක නිසා මෙයාවත් දෙක කරන්න ඕනි. අන්න බලන්න පුතේ හැදිලා තියෙනවා හයිඩ්‍රජන් වායුව. එහෙනම් මේ ඇටෝම් දෙකම ක්‍රියාත්මක වෙනකොට අපිට දකින්න පුළුවන් නිරීක්ෂණයක් මොකද්ද? හයිඩ්‍රජන් වායුව පිටවීම. නිරීක්ෂණයක් හයිඩ්‍රජන් වායුව පිටවීම. හයිඩ්‍රජන් වායුව පිටවීම. එම පොදු නිරීක්ෂණ අදාළ තුලිත රසායනික සමීකරණය. මේ ලියලා තියෙන කෙලින්ම තුලිත සමීකරණය මොකද්ද? 2 හයිඩ්‍රජන් ධන ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් හදනවා H2 වායුව. ඕන මෙතන අවස්ථා ලියන්න. මෙතන H ධන කියන්නේ AQ ජලීය ද්‍රාවණ අවස්ථාව. හරි. හක් ගාලා ලියා ගමු ඈ. හරි. 6 ටික හරි. 6 CI ආයේ කරන්නකො. 6 CI ආයේ කියන්නේ විද්‍යුත් රසායනික කෝෂයනේ. පුතේ දැන් මේ ඇටෝම් දෙකක් වෙනවා A සහ B කියලා. දැන් A වල බැටරියක් සම්බන්ධ කරලා දෙනවා. අපි කිව්වා බැටරියක් සම්බන්ධ කරොත් ඒක මොන කෝෂයක්ද? විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. මේ සරලව හඳුනා ගන්න ක්‍රමය. බැටරියක් සම්බන්ධ කළොත් විද්‍යුත් විච්ඡේදන කෝෂය. බැටරියක් සම්බන්ධ කළා නැත්නම් විද්‍යුත් රසායනික කෝෂය. අහලා තියෙන මේකේ විද්‍යුත් රසායනික කෝෂය කවුද? B. හරි නේද? හරි. ඊට පස්සෙම පුතේ 7 වෙනි ප්‍රශ්නය. දැන් මේ 7 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. සාමාන්‍යයෙන් මේ O level science paper හදන්නේ නැහැ. බැරිම කෙනෙක්ට ෆේල් වෙන්න. සාමාන්‍ය මේ පේපරේ හදන්නේ බැරිම කෙනෙක්ට C එකක් S එකක් ගන්න පොඩ්ඩක් සරල කරලා සහ A එකක් B එකක් ගන්න කෙනෙක්ට පොඩ්ඩක් අමාරු කරලා. කවදාවත් මේ පේපර් හදන්නේ නැහැ හැමෝම අමාරු කරලා ෆේල් කරවන්න හිතාගෙන. වෙලා දින ළමයි මේ පේපර්ස් කියවන්නේ නැහැ, ප්‍රශ්න හරියට කියවන්නේ නැහැ. ඔහේ උත්තර ලියන්නම් වාලේ ලියනවා. ඉතින් ෆේල් වැඩි ප්‍රමාණයක් ෆේල්. හරිද? දැන් මේ දීලා තියෙනවා පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. හරි බලන්නකෝ. හරි. ඔන්නෝමනේ පුතේ ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. අහනවා මේකේ වස්තුවේ උපරිම ප්‍රවේගය බැලුව ගමන් පේනවා උපරිම ප්‍රවේගය කීයද? 4යි. ඕක 4යි කියලා දාන්නේ ඒකක දාන්න ඕනි 4යි ms ඍණ 1යි. ඊට පස්සේ අහනවා පළමු තප්පර 4 තුළ ත්වරණය ප්‍රස්ථාරය ඇසුරෙන්. ප්‍රස්ථාරය ඇසුරෙන් ත්වරණය කියන්නේ මෙන්න මේ වැඩි විච්ච කොටසනේ. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් ත්වරණය ගන්න පුළුවන්නේ අනුක්‍රමණය ලබා ගැනීම මගින්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමානයි ත්වරණයට. එහෙනම් අනුක්‍රමණය ගන්න සූත්‍රය කොහොමද? අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. y වෙනස. දැන් මේ උඩනේ y වෙනස. හරිද? කොහොමද y වෙනස ගන්නෙ? හැමතිස්සෙම වෙනස ගන්න ඕනේ පුතේ අවසන් එකෙන් ආරම්භක එක. අර සිංහල හෝඩිය වගේ. අයන්නට පස්සේ ආයන්න. අවසන් එකෙන් ආරම්භක එක. අවසන් ප්‍රවේගය කීයද? අවසන් කළ තියෙන මුල් තප්පර 4ේදී 4නේ. 4 ඍණ ආරම්භ කළා තියෙන්නේ බිඳුවෙන්. කාලය කීයද කොහොමද? කාලය ඍණ උත්තරෙන්න බෑනේ 4යි. 4 බෙදීම 4න් බිඳුවක් කරුණාට පස්සේ 4යි ධන 4යි බෙදීම 4 කියන උත්තරේ 1යි ms ඍණ
දෙකයි. ඒකක තියෙන්න ඕනි සම්පූර්ණ ලකුණු වෙන්නේ නැහැ. දැන් සමහරු මෙතන එක ඔහේ දාලා තියෙනවා. අනුක්‍රමන සූත්‍ර ලියන්නේ නැහැ. ලකුණු භාගයට හම්බෙන්නේ. ඒ නිසා ඒකක දාන්න ඕනි. උත්තරේ 1යි ms ඍණ 2යි. නිකන් හරි හිතුවත් පුතේ මේකේ මන්දනය අහන්නේ කියලා. දැන් මන්දනය ත්වරණය අනුක්‍රමණය නම් මන්දනය ඇවිල්ලා ඍණ අනුක්‍රමණය. මෙන්න මේ පැත්තට තියෙන ඍණ අනුක්‍රමණය. ඒතර මේ පැත්තනේ පුතේ ඍණ අනුක්‍රමණය. අපිට ඍණ අනුක්‍රමණය බලමු. දැන් අනුක්‍රමණය ඍණ උත්තරයක් ආවොත් එයා මන්දනයක් ඈ. බලමු නම් මේකේ මන්දනය නිකන් ගණනය කරමු. අනුක්‍රමණය සමානයි y වෙනස බෙදීම x වෙනස. y වෙනස අවසන් ප්‍රවේගය කීයද? බිඳුවයිනේ. දැන් මෙතන තියනාගේ බිඳුවයි. බිඳුව ඍණ. ආරම්භ කරලා තියෙන්නේ 4. කාලයේ තප්පර 8 ඉඳන් 10 කියන්නේ 2. ඍණ 4 බෙදීම 2 උත්තර එනවා ඍණ 2යි ms ඍණ 2යි. ඒ ඇවිල්ලා මන්දනය. හැබැයි මෙතන මන්දනය කියලා කිව්වොත් ඍණ අයින් වෙනවා. එතකොට ලියන්නේ මන්දනය සමානයි 2යි ms ඍණ 2යි. හොඳේ. මන්දනය කියලා ලියලා ආයෙ ඍණ ලියන්නේ මේ ඍණ ඉවත් වෙනවා මන්දනය කියන වචනේ ලිව්වොත්. හදාගන්න. ඊට පස්සේ අහලා තියෙනවා තප්පර 10 තුල වස්තුවේ විස්ථාපනය. මේ බලන්න. තප්පර 10. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය ගත්තොත් ගන්න පුළුවන් නේද විස්ථාපනය. එහෙනම් අපි මේ පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය ගමු. මේ තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ ට්‍රපීසියමක්. කොහොමද ගන්නෙ වර්ගඵලය? භාගය වැඩි කිරීම ආධාරක පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස. භාගය වැඩි කරා. එක් ආධාරක පාදයක් 10 ධන. එකක් 4 ඉඳන් 8ක් කියන්නේ 4යිනේ. 4 වැඩි කිරීම ලම්බක උස 4යි. 10යි 4යි 14 වැඩි කිරීම භාගය වැඩි කිරීම 4. දෙවරක් 1යි දෙවරක් 7යි. 7 වරක් 4 28යි මීටර්. ඒකක තියෙන්න ඕනේ ඈ. උත්තරේ 28යි මීටර්. හදාගන්න. 28යි මීටර්. හරි නේද? ඊට පස්සේ තියෙනවා පුතේ රූපයේ දැක්වෙන්නේ නාඹි දුර සෙන්ටිමීටර් 10ක් වූ උත්තල කාචයක් ඉදිරියේ තබා ඇති ඉටිපන්දමකි. කාචයට අනෙක් පස තිරයක් තබා ඇත. කොහොමද තියෙන්නේ? ඔන්න තියෙනවා උත්තල කාචය. මෙතන තියෙනවා තිරයක් තියෙනවා. හරි. ඉටිපන්දම මෙතන තියෙනවා. මේ දුර කීයද කියලා තියෙන සෙන්ටිමීටර් 20යි කියලා තියෙනවා. නාඹි දුර සෙන්ටිමීටර් 10යි. හරි. එතකොට පුතේ මෙතන C කියන ප්‍රකාශ කේන්ද්‍රය මෙතන F නාභිය මාක් කරමු. F නාභිය සෙන්ටිමීටර් 10යි. දැන් මෙතන මෙයා 10යි කියන්නේ මෙතනත් F නේ නාභිය වෙනවා. මේ 20යි කියන්නේ මේ දුර සෙන්ටිමීටර් 10යි කියනනේ නාභි දුර. ගාණ දීලා තියෙනවා වස්තුවේ රූපේ දැකෙන නාභි දුර සෙන්ටිමීටර් 10යි කියලා තියෙනවා. එහෙනම් මේ F තියෙන සෙන්ටිමීටර් 10ක් දුරයි. වස්තුව තියෙන්නේ සෙන්ටිමීටර් 20ක් කියන්නේ නාභි දුරෙන් දෙගුණයක් ඈතින්නේ තියෙන්නේ. මම මේ දත්ත ටික මකා ගන්නව පුතේ නැත්තම් කිරණ සටහන පැහැදිලි නැති නිසා. වස්තුව තියෙන්නේ නාභි දුරමින් දෙකක්. ඒ කියන්නේ F2 තියෙන්නේ. හරි. දැන් මේකේ කිරණ සටහන අඳින්න කියලා කියනවා. ලේසියිනේ. කොහොමද එන්නේ? අපි දන්නවා වස්තුවක සිට සමාන්තර වෙන ආලෝක කිරණය උත්තල කාචයකින් කොහේ හරහාද යන්නේ? නාභිය හරහා ගමන් කරනවා. ඊට පස්සේ මෙතන C ප්‍රකාශ කේන්ද්‍රය හරහා අපි දැන් මෙතන 2යි F කියලා මාක් කරගමු. F2 කියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 20නේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය කොහෙන්ද යන්නේ පුතේ? ප්‍රකාශ කේන්ද්‍රය හරහාම යනවා. මේක අඩ්ඩූල් තියලා ගන්නට ඇන්දොත් මේක F2 උඩම ඡේදනය වෙනවා. ඔන්න ඔහොම තමයි කිරණ සටහන එන්න ඕනේ. මේක හරියටම
මෙතන C වල ඉඳන් F ට සෙන්ටිමීටර් 10යි. එතන ඉඳන් මෙතන 10 කියන ඔක්කොම 20ක් අරන් ඇඳලා මෙතන C කියන මෙතන F ට සෙන්ටිමීටර් 10 දාලා ඇඳලා මෙතනට සෙන්ටිමීටර් තව 10ක් දාලා F2 මාක් කරගත්තොත් කිරණ සටහන ගානට සම්පූර්ණ වෙනවා. හරිද? හරි. දැන් මේකෙදි අහලා තියෙන්නේ කිරණ සටහන අඳින ලකුණු දෙකක් දීලා තියෙනවා. ඔන්න ඇවිල්ලා තියෙනවා කිරණ සටහන. පේපරේම මාක් කරගන්න ඕක. කිරණ සටහන. ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ අහනවා පුතේ මෙම කාචයෙන් ලැබෙන ප්‍රතිබිම්බයට එම ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුනක්. මේ බලන්න. වර්තන කිරණ දෙක ඡේදනය වෙලා. ඒ කියන්නේ මෙයා තාත්විකයි ඈ. හැමතිස්සෙම මේ වර්තන කිරණ දෙක ඡේදනය වෙනවා නම් තාත්විකයි. උඩුකුරුද යටිකුරුද? යටට තියෙන්නේ යටිකුරුයි. වස්තුව හා ප්‍රතිබිම්බය සමානයි. ලක්ෂණ තුන මොනවාද? තාත්විකයි, යටිකුරුයි, වස්තුවයි ප්‍රතිබිම්බයයි ප්‍රමාණයෙන් සමානයි. ඊටසානෝපදේ මෙම කාචයෙන් ලැබෙන ප්‍රතිබිම්බයට ලක්ෂණවල සමාන ප්‍රතිබිම්බයක් ලබා ගත හැකි දර්පණ වර්ගය කුමක්ද? පුතේ දර්පණ කණ්ණාඩි දර්පණ වර්ග තුනක් ඉගෙන ගන්න තල දර්පණ, අවතල දර්පණ, උත්තල දර්පණ. පුතේ උත්තල දර්පණයක් ගත්තට පස්සේ හැදෙන ප්‍රතිබිම්බ හැම එකක්ම මොකද වුනේ? දැන් මේ සමාන්තරව આવොත් මේ පැත්තෙන් නාඹිය හරහා ගියා. හරිද? එතකොට මේකෙදී පෑදෙන හැම ප්‍රතිබිම්බයක් මොකද උනේ? උත්තල දර්පණවල. මට දැන් උත්තල දර්පණවල සෑදෙන සෑම ප්‍රතිබිම්බයක්ම අතාත්විකයි. උඩුකුරුයි වස්තුවට වඩා කුඩායි. දැන් මේක හැදලා තියෙන්නේ තාත්විකයි. එහෙනම් මේකෙදී පුතේ උත්තල දර්පණවල හැදෙන හැම ප්‍රතිබිම්බයක්ම අතාත්විකයි වස්තුවට වඩා කුඩායි උඩුකුරුයි. හරිද? එතකොට අපිට මේක ගන්න බෑනේ උත්තල දර්පණයක් ගන්න බෑ මේ ප්‍රතිබිම්බයම ලබා ගන්න. එහෙනම් ගන්න පුළුවන් මොකද්ද? අවතල දර්පණයක්. අවතල දර්පණයක්. කිරණ සටහන් ටික මතක නැත්තම් මට මැසේජ් එකක් දාන්න. ෆුල් කිරණ සටහන් වල වීඩියෝ එකක් තියෙනවා ඈ. උත්තල දර්පණ ගත්තට පස්සේ තියෙන හැම ප්‍රතිබිම්බයක් මොකද වෙන්නේ? අතාත්වික උඩුකුරු වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක්. හරිද? හරි. ටක් ගාලා කිරණ සටහන ඇඳගන්න. හරි. ඊට පස්සේ අහලා තියෙනවා පුතේ දැල්ලූ ඉටිපන්දමෙන් නිකුත් වන ශක්තිය ආකාර අතර විද්‍යුත් චුම්බක තරංගද වේ. පුතේ මේ බලන්න. තරංග වර්ග කීයක් තියෙනවද? තරංග වර්ග දෙකක් තිබ්බා. මොනවද තරංග වර්ග දෙක? එකක් යාන්ත්‍රික තරංග අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග කිව්වේ ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍යයි. විද්‍යුත් චුම්බක තරංග කියන්නේ ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංගනේ. ඊට පස්සේ යාන්ත්‍රික තරංග වර්ග දෙකක් තිබ්බා. තීව්‍රයක් තරංග සහ අන්වායාම තරංග කියලා. විද්‍යුත් චුම්බක තරංග තිබ්බා. එක්ස් කිරණ තිබ්බා. අදෝරක්ත කිරණ තිබ්බා. දෘශ්‍යාලෝකය තිබ්බා. පාරජම්බුල කිරණ තිබ්බා. ගැමා කිරණ තිබ්බා. ශුද්ධ තරංග තිබ්බා. ඔය වගේ දේවල් ටික තිබ්බා. දැන් මේකේ අහනවා පුතේ
දැල්ලූ ඉටිපන්දමෙන් නිකුත්වන ශක්ති ආකාර අතර විද්‍යුත් චුම්බක තරංගද වේ. නිකුත්වන විද්‍යුත් චුම්බක තරංග ආකාර දෙකක් සඳහන් කරන්න. මොනවාද? ඉටිපන්දම දැල්ලුවට පස්සේ ආලෝකය එනවනේ. ඒ කියන්නේ එක විද්‍යුත් චුම්බක තරංගයක් දෘශ්‍ය ආලෝකය. අනෙක් එක අදෝරක්ත කිරණ. දෘශ්‍ය ආලෝකය සහ අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ කියන්නේ සාමාන්‍යයෙන් පියවි ඇසට සංවේදී නොවන ආලෝක පරාස අපි හඳුනනවා අදෝරක්ත කිරණ කියලා. සාමාන්‍යයෙන් රතුනේ අපිට ඇහැට සංවේදී කුඩාම සංඛ්‍යාතයක් තියෙන කෙනා. ඒක රතු වර්ණයට වඩා පහළ වුණා. ඒක අදෝරක්ත කිරණ සහ දෘශ්‍ය ආලෝකය. ඉහත එක ඒ සඳහන් කළ එක් තරංගයක ප්‍රායෝගික භාවිතයක් බැගින් ලියන්න. පුතේ දෘශ්‍ය ආලෝකයේ භාවිත මොනවාද? පෙනීමට වැදගත් වීම. අදෝරක්ත කිරණ භාවිතා වෙනවා පුතේ සාමාන්‍යයෙන් තාපජ ඡායාරූප ලබා ගැනීමට. අදෝරක්ත කිරණ භාවිතා වෙන්නේ තාපජ ඡායාරූප ලබා ගැනීම. ඒ තාපජ ඡායාරූප ලබා ගත්තට පස්සේ අපිට ලෙඩ රෝග ගැන හොයා ගන්න පුළුවන්. සාමාන්‍ය ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන ලෙඩ අපි මුගේ ඩීබිබිලි මොනවා හරි ඇති වෙනවා නම් ඒව හඳුනා ගන්න පුළුවන්. කැන්සර් එහෙම හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ තව අදෝරක්ත කිරණවල භාවිතයක් තමයි පුතේ නයිට් විෂන් කැමරා. ඒ කියන්නේ රාත්‍රී කාලෙදී ඡායාරූප ලබා ගන්න. නයිට් විෂන් කැමරාවල තියෙනෙත් අදෝරක්ත කිරණ. භාවිත දෘශ්‍යාලෝකයේ පෙනීමට අදෝරක්ත කිරණ රාත්‍රී කාලයේදී ඡායාරූප ලබා ගැනීම සහ අනිත් එක තාපජ ඡායාරූප ලබා ගැනීම. හරි. අපි ටට්ටක් ගාලා වැඩේ ඉවර කරගමු ඈ. හෙට එක්සෑම් එකක් තියෙන නිසා. හරි. ඊට පස්සේ අහනවා පුතේ විද්‍යුත් චුම්බක තරංග යාන්ත්‍රික තරංගයකින් වෙනස් වන ලක්ෂණයක් ලියන්න. මොනවද පුතේ වෙනස් වෙන ලක්ෂණයක්? විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ. යාන්ත්‍රික තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය වේ. වෙනස ඔච්චරයි. හරි නේද? හරි. ඊට පස්සේ වාහන අලුත් වැඩියාවේදී යොදා ගන්නා වාහන ඔසවනයක් රූපයේ දැක්වේ. ඉසෙට් පොම්පය මගින් X හා Y පිස්ටන වලට තෙල් පොම්ප කරන විට ඊට සම්බන්ධ A හා B බාහු ඉහළට එසවේ. හරි. ඔහොමනේ පුතේ තියෙන්නේ. මේක A, මේක B, මේ පැත්තේ තියෙනවා X පිස්ටනය, මේ පැත්තේ Y පිස්ටනය, මෙතන තියෙනවා මේ දෙකම සම්බන්ධ කරලා ඉසෙට් කියලා තව පිස්ටනයක් තියෙනවා. හරි. දැන් මෙතන තියෙන පුතේ ද්‍රව මගින් පීඩන සම්ප්‍රේෂණයනේ. හරිද? ද්‍රව මගින් පීඩන සම්ප්‍රේෂණය තමයි මේකේ තියෙන්නේ. හරි. අහලා තියෙනවා මේකෙදී බාහුවකින් නිව්ටන් 4000 බැගින් මෝටර රථය මත ඉහළට බලයක් යොදයි. A හා B බාහු දෙක මගින් මෝටර රථය මත ඇති වෙන සංප්‍රයුක්ත බලය සොයන්න. මේ බලන්න පුතේ එක බාහුවකින් නිව්ටන් 4000යි අනික් බාහුවෙනොත් කීයක් එන්න ඕනේද? 4000ක් වෙන්න එපයි. සංප්‍රයුක්තය කියපු පුතේ බල කිහිපයක් යෙදෙනකොට ඒ බල සියල්ලම වෙනකොට යෙදෙන තනි බලයනේ. ඒතර පුතේ මෙතන 4000යි මෙතන 4000ක් වුණා පස්සේ සංප්‍රයුක්තයේ යෙද නිව්ටන් 8000යි. සංප්‍රයුක්තයේ නිව්ටන් 8000යි. සංප්‍රයුක්තයේ නිව්ටන් 8000යි. ඊට පස්සේ අහනවා
ඉසෙට් පොම්පය තුළ ද්‍රව මගින් ඇති කරන පීඩනය පැස්කල් 10000ක් නම් ද්‍රව කඳ මගින් පිස්තනය මත ඇති කරන පීඩනය කොපමණද? ද්‍රව කඳ නිසා ඇතිවන පීඩනය නොසලකිය හැකිය තරම් කුඩා වේ. මේ බලන්න පුතේ. අපි මේ පීඩන ගණනය කරන්න ගත්ත සූත්‍රය මොකද්ද? කුඩා පිස්තනය. දැන් මේක කුඩා පිස්තනය කියලා අරන් මේක විශාල පිස්තන කියලානේ ගත්තේ අපි. එසවෙන පිස්තන. එතකොට අපි ගත්තේ කොහමද? කුඩා පිස්තනයේ පීඩනය සමාන කරා විශාල පිස්තනය මත ඇතිවන පීඩනය. F බෙදීම A සමාන F බෙදීම A. ඒ කියන්නේ මේ පැත්ත විශාල පැත්තට දැම්මොත් සමාන කරා මේ පැත්ත කුඩා පිස්තනයේ පීඩනයට. දැන් මේ කුඩා පිස්තනය මත ඇතිවන පීඩනය පැස්කල් 10000ක් නම් විශාල පිස්තන මතත් කීයක් ඇති වෙන්න ඕනේද පැස්කල්? 10000ක් ඇති වෙන්න ඕනි. ඇයි? විශාල පිස්තනයේ පීඩනය කුඩා පිස්තනය අපි සමාන කරලානේ ගණන් හැදුවේ. එතකොට මේකේ උත්තරේ මොකද්ද? X පිස්තනය මත ඇතිවන පීඩනය කීයක්ද? පැස්කල් 10000ක්. ඇයි මෙතන 10000ක් කියනවා නම් මෙතනත් කීයක් වෙන්න ඕනිද? 10000ක් ඇති වෙන්න ඕනි. මෙතනත් 10000ක් ඇති වෙන්න ඕනි. මුළු පීඩනය කියලා ඇහුවොත් එහෙම මේ දෙන්න එක් අහු වෙන්න ඕනි. දැන් ආනේ X පිස්තනයනේ. එතකොට කීයක් වෙනවද? පැස්කල් 10000ක් එන්න ඕනි. පැස්කල් 10000ක්. පැස්කල් 10000යි. හරි. ඊට පස්සේ අහලා තියෙනවා මෙම අවස්ථා හැර පීඩන සම්ප්‍රේෂණයේ ප්‍රායෝගිකව යොදා ගැනීම අවස්ථා දෙකක්. මොනවද පුතේ? වාහනවල තිරිංග පද්ධතියට තියෙනවා ද්‍රාව ජැක්කුවේ තියෙනවා. සරලයි. වාහනවල තිරිංග පද්ධතියයි ද්‍රාව ජැක්කුවයි. වාහනවල තිරිංග පද්ධතිය සහ ද්‍රාව ජැක්කුව. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ. හරි බලාගන්න. ආවේස් හා මැමේලියා යන පෘෂ්ඨවංශී කාණ්ඩ දෙක භෞමික ජලජ මෙන්ම වායව පරිසරය තුලද වෙති. අනෙකුත් පෘෂ්ඨවංශී කාණ්ඩවල නොමැති ආවේස් හා මැමේලියා යන වර්ග දෙකට පමණක් පොදු ලක්ෂණයක් සඳහන් කරන්න. පුතේ අපි දන්නවා ආවේස් සහ මැමේලියා කියන්නේ පෘෂ්ඨවංශී කාණ්ඩයේ කට්ටියනේ. පෘෂ්ඨවංශී කාණ්ඩයේ කී දෙනෙක් ඉන්නේද? 5ක් ඉන්නේනේ. කවුද 5 දෙනා? පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. පිස්කේස් කිව්වේ මාළු. ඇම්ෆිබියා කිව්වේ උභයජීවී. රෙප්ටීලියා කිව්වේ උරගයින්. ආවේස් කිව්වේ පක්ෂීන්, මැමේලියා කිව්වේ ක්ෂීරපායින්. එතකොට මේකේ අහන්නේ පුතේ ආවේස් හා මැමේලියා යන වර්ග දෙකට පමණක් පොදු ලක්ෂණ සඳහන් කරන්න. ලක්ෂණයක් මොනවද පුතේ ලක්ෂණයක්? අපි දන්නවා ඇම්ෆිබියා පිස්කේස් නෙමෙයි ආවේස්ලගේ මැමේලියාවන්ගේ දෙගොල්ලොන්ගේම හෘදේ කුටීර 4යි. පක්ෂීන් සහ ක්ෂීරපායින් කියන්නේ ආවේස් සහ මැමේලියාවන් දෙගොල්ලොන්ගේම හෘදේ කුටීර 4ක් තියෙනවා. මේ 4 දෙනාම අනිත් ලක්ෂණය අචලතාපී. එයාලට පරිසරයේ උෂ්ණත්වය එක්ක දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බෑ. ඒ කියන්නේ පක්ෂීන් එහෙම සීත කාලෙදි වෙන රටවල් වලට සංක්‍රමණය වෙන්නේ. එතකොට ක්ෂීරපායින්ටත් ශරීර උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට ගැලපෙන විදිහට වෙනස් කරගන්න බෑ. පක්ෂීන්ටත් ඒ විදිහටම පරිසරයේ උෂ්ණත්වයට ගැලපෙන ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්න බෑ. එතකොට මේ දෙගොල්ලොම අචලතාපී. ඒකම මේ දෙගොල්ලොන්ගේම හෘදේ කුටීර 4ක් තියෙනවා. උත්තර මොනවාද? හෘදේ කුටීර 4ක් තිබීම සහ අචලතාපී වීම. ඊට පස්සේ අහනවා පුතේ මැමේලියාවන්ට පමණක් සුවිශේෂී වූ ලක්ෂණ දෙකක්. මැමේලියාවන්ට පමණක්. දැන් ක්ෂීරපායින් ගත්තට පස්සේ ඔයාලත් ක්ෂීරපායින්නේ. මේ දේහයේ සම මොනවා වලින්ද ආවරණය වෙලා තියෙන්නේ? රෝම වලින් ආවරණය වෙච්ච සමක් තියෙනවා. දැන් මාළුන්ට රෝම නැහැ. ගෙම්බොන්ට නැහැ. පක්ෂීන්ට නැහැ. පක්ෂීන්ට තියෙන්නේ පිහාටු ඈ. ගැරන්ඩි පොළොංගුන්ට රෝම නැහැ. ඒතකොට මේ රෝම වලින් ආවරණය වෙච්ච සමක් තියෙන ක්ෂීරපායින්ට එක ලක්ෂණයක් රෝම වලින් ආවරණය වූ සමක් තිබීම. අනිත් එක ක්ෂීරපායින් නම් කිරි ලබා දෙන්න ස්තන ග්‍රන්ථි තියෙන්න එපයි.
ස්තන ග්‍රන්ථි, ශ්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි පිහිටන්නේ ශීරපායින්ට විතරයි. එතකොට පළවෙනි ලක්ෂණය මොකද? ශීරපායින්ට විතරක් පොදු එක රෝම වලින් ආවරණය වෙච්ච සමක් දැරීම. ඊට පස්සේ ස්තන ග්‍රන්ථි, ශ්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි පිහිටීම. අනිත් එක තමයි ශීරපායින්ගේ පිරිමි සත්තුන්ගේ වෘෂණ යුගලයේ තියෙන දේහයෙන් බාහිරව. දැන් අපි මාළු ගත්තට පස්සේ පුතේ මාළුන්ගේ වෘෂණ යුගලයේ අපිට බලන්න පේන්නේ නැහනේ. ඒතකොට එයාලගේ තියෙන ශරීර අභ්‍යන්තරේ. උරගයෝ ගත්තොත් එහෙම උරගයින්ගේ කොහොමද දකින්න වෙන්නේ? ඔහොම උරගයෝන්ගේ තිබ්බනම් එහෙම බඩ ගාන බඩ ගෑමට එහෙනම් ඔය වෘෂණ ගෙවෙනවා. ඒතකොට පක්ෂීන්ගෙත් අපිට කපුටෙක් දැක්කොත් එහෙම පිරිමි කපුටගේ වෘෂණ දකින්න පුළුවන්ද? බෑනේ. ඒතකොට මේ වෘෂණ යුගලයේ දේහෙන් බාහිරව තියෙන්නේ ක්ෂීරපායින්ගේ විතරයි. ඊට පස්සේ පුතේ 3 අහනවා ජලජ පරිසරයේ ජීවත් වන මැමේලියා වර්ගයට අයත් සත්වයක. පුතේ ජලයේ ජීවත් වන මැමේලියා ක්ෂීරපායින් කවුද? තල්මසා සහ ඩොල්ෆින්. තල්මසා සහ ඩොල්ෆින්. ඊට පස්සේ අහනවා ආවේස් කාණ්ඩයට අයත් පක්ෂීන්ට පියාසර කිරීමට දේහයේ සැකස් වී ඇති විශේෂ හැඩය. මොකද්ද පුතේ ඔය වායුන් කපාගෙන යන දෙනාලට විශේෂ හැඩයක්. මොන හැඩය කියලාද කියන්නේ? මේක මාළුන්ටත් තියෙනවා. අනාකූල හැඩය. මේ හැඩයට කියනවා අපි අනාකූල හැඩය. මේ හැඩය මගින් මොකද කරන්නේ? මේ වාතය මගින් නැති කරන ප්‍රතිරෝධී බලය මොකද වෙන්නේ? වළක්ව ගන්න පුළුවන්. දැන් මෙයා ඉදිරියට ගමන් කරනකොට වාතය කපාගෙන යන්න පුළුවන්. වාතය මගින් නැති වෙන ප්‍රතිරෝධී බලය මැඩගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන්. හැඩය තමයි අනාකූල හැඩය. එහි වැදගත්කම වාතය මගින් නැති කරන ප්‍රතිරෝධී බලය මැඩගෙන ඉදිරියට ගමන් කළ හැකිවීම. ඊගාවට අහලා තියෙනවා ශාක දේහයේ ඇති පරිවහන පටක දෙකක් රූපයේ P හා Q මගින් දැක්වේ. අන්න හොඳට බලන්න ඔතන පටල ගන්න තැනක් ඈ. ඔහොමනේ පුතේ තියෙන්නේ. දැන් මේ පැත්ත P කියලා තියෙනවා මේ පැත්ත Q කියලා තියෙනවා. දැන් මම ඔගේ දත්ත හරියටම මාක් කරලා අඳින්නේ නැහැ මොකද ලොකු වෙලාවක් යන නිසා. හැබැයි බලන්න පුතේ දැන් තියෙනවා ශාක දේහයකදී පරිවහන පටක දෙකක්. පරිවහණය වෙන්න ඕනි ජලයයි khනිජ ලවණ පෝෂක සහ ආහාර වෙන්න එපේ. දැන් මෙතන බලන්න පුතේ. පහළ ඉඳන් ඉහළට නේද P ගේ තලයක් දාලා තියෙන්නේ. Q ගේ තියෙන්නේ ඉහළ ඉඳන් පහළට. පුතේ ශාකයක් ගත්තට පස්සේ පුතේ පහළ තියෙන්නේ මොනවාද? මුල්නේ. පහළ තියෙන්නේ මුල්. මුල් මගින් ඉහළට ගෙනියන්නේ මොනවාද? ජලය. එහෙනම් P මගින් ගෙනියන්නේ මොනවාද? ජලය. උඩ ඉඳන් පහළට ගේන්න පුළුවන් නේ. දැන් ওই මඤ්ඤොක්ක වගේ එහෙම හැදෙන ආහාර මොකද වෙන්නේ? මුල තුල ගබඩා වෙනවනේ. පහළට ගේන්න පුළුවන් මොනවාද? ආහාර. එතකොට මේකේ අහනවා P හා Q පටක දෙක. පුතේ ජලය පරිවහනය කරන පටකය මොකද්ද? ශෛලම පටකය. ආහාර පරිවහනය කරන්නේ ප්ලෝයම පටකය. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන P කියන්නේ ශෛලම පටකය, Q කියන්නේ P කියන්නේ ශෛලම පටකය, Q කියන්නේ ප්ලෝයම පටකය. P කියන්නේ ශෛලම පටකය, Q කියන්නේ ප්ලෝයම පටකය. කටි ලයික් එකක් දාම් බලන්න කට්ටිය අද ඉන්නවත් දන්නේ නැද මට බලන්නත් බැරි වුණා. දැන් YouTube එක අද බලන්න විදිහක් නැහැ. YouTube එකේ රෙකෝඩින් ටික දාන්නම් ඈ. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ P පටකයේ Q පටකයෙන් වෙන් කරගත හැකි ව්‍යුහමය ලක්ෂණයක් සඳහන් කරන්න. පුතේ අපි දන්නවා P පටකය මගින් මොනවාද පරිවහනය කරන්නේ? ජලය. Q පටකය මගින් පරිවහනය කරන්නේ මොනවාද? ආහාර. එතකොට පුතේ Q පටකයේ සහ P පටකයේ තියෙන වෙනසක් තමයි දැන් P වලින් ජලයනේ වාහිනී සහ වාහකාභ තමයි මතකද? අපිට මේ සංකීර්ණ ස්ථිර පටකවලදී ඉගෙන ගන්න තියෙනවා. වාහිනී සහ වාහකාභ ශෛලම පටකේ වාහිනී සහ වාහකාභ තියෙනවා. Q ගේ වාහිනී සහ වාහකාභ නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? P හි වාහිනී සහ වාහකාභ පිහිටීම. වාහිනී සහ වාහකාභ පිහිටීම.
වාහිනී සහ වාහකාභ පිහිටීම. හරි. ඊට පස්සේ යනවා පුතේ C. හරි. කොහොම ඇටවුමක් තියෙනවා එහා පැත්තේ තියෙනවනේ පුතේ කේතලය. හරි කේතලේ අපි සරලව අඳිමු කේතලේ. y ස්මත්තන. හරි. මේකේ අහනවා පුතේ විද්‍යා ප්‍රදර්ශනයකට නිර්මාණය කළ ස්වංක්‍රීය ඉලෙක්ට්‍රොනික කේතලයක ආදර්ශනයක් ඒ රූපයේ දැක්වේ. B රූපයේ දැක්වෙන්නේ එය රත් කිරීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික පරිපථයේ සටහනකි. S යනු උෂ්ණත්ව සංවේදී ස්විචයක් වන අතර H නික්‍රෝම් කම්බි දංගරයකි. මෙතන මේ වන පුතේ S කියන්නේ උෂ්ණත්ව සංවේදී සුචයක්. ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට ස්විචය ඕෆ් වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ස්විචය ඔන් වෙන්න ඕනි. දැන් අහනවා මේකේ පළවෙනි එකේ T හා R උපාංග පිළිවෙලින් නම් කරන්න. පුතේ T කියලා මාක් කරලා තියෙන්නේ මෙයා නේද? T මේ මොකද්ද? ඇවිල්ලා මේ ට්‍රාන්සිස්ටරයක්. T කියන්නේ මොකද්ද? ට්‍රාන්සිස්ටරයක්. දැන් මේකේ අහන්න පුළුවන් මේක PNPද NPNද කියලා. මේ බලන්න. අපි දන්නවා පුතේ ධාරාව ගමන් කරන්නේ ධන සිට ඍණට. එතකොට පුතේ මේ පැත්තනේ ධාරාව යන්නේ. එතකොට මෙයා P මෙයා N. එක දිගට ගොන්නේ කොට පස්සේ NP N වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. එතකොට පුතේ T කියන්නේ මොකද්ද? ට්‍රාන්සිස්ටරයක්. NPN ට්‍රාන්සිස්ටරයක්. හරි. ඊට පස්සේ R මොකද්ද කියලා අහනවා. R කියන්නේ මොකද්ද මේ? ප්‍රතිරෝධකයක්. R කියන්නේ ප්‍රතිරෝධකයක්. R කිව්වේ ප්‍රතිරෝධකයක්. ඊට පස්සේ අහනවා පුතේ නික්‍රෝම් කම්බි දංගරයේ ක්‍රියාත්මක වීමට S ස්විචයේ සංවෘත විය යුතුද නැතහොත් විවෘත විය යුතුද කියලා අහනවා. හරි පුතේ මේ මෙතනනේ තියෙන නික්‍රෝම් කම්බි දංගරය මේක ක්‍රියාත්මක වුණොත්නේ පුතේ මේක රත් වෙන්නේ. එහෙනම් ස්විචේ ක්‍රියාත්මක වෙන්න ඕනිද නැද්ද? ස්විචේ ක්‍රියාත්මක විය යුතුය. ස්විචේ ක්‍රියාත්මක වෙන්න ඕනි නැත්නම් ඒක මේ වැඩ කරන්න විදිහක් නැහැනේ රත් වෙන්න විදිහක් නැහැනේ. ස්විචේ ක්‍රියාත්මක විය යුතුය. හරි. ඊට පස්සේ අහනවා පුතේ පරිපථයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ H කම්බි දංගරයේ දෙකල විභවාන්තරයේ වෝල්ට් 5යි නම් දංගරය හරහා ගලන ධාරාව ඇම්පියර් 10ක් නම් H දංගරයේ ක්ෂමතාවය පුතේ ක්ෂමතාවය හොයන සූත්‍රය මොකද්ද? P සමානයි V I විභවාන්තරයේ වැඩි කිරීම ධාරාවනේ පුතේ ක්ෂමතාවය P සමානයි V I නේ. එතකොට කොහොමද එන්නේ? විභවාන්තරයේ වෝල්ට් කීයක්ද? 5යි. ධාරාව 10යි. 10 වරක් 5 50යි. වොට් ක්ෂමතාවයම ඉන්නේ වොට් වලින් වොට් 50යි. ක්ෂමතාවය වොට් 50යි. ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ.
ඊට පස්සේ අහලා තියෙනවා පුතේ නික්‍රෝම් දඟලයේ ජලයෙහි පහළ මට්ටමේ යෙදීමට වඩා ඉහළ මට්ටමක් වූ y ස්ථානයකට. මේ නික්‍රෝම් දඟලයේ පහළට වඩා y කියන ඉහළ ස්ථානයේ තිබ්බොත් දැන් මේ කේතලේ ජලය තියලා තියෙන පුතේ මෙන්න මේ මට්ටමටනේ. නික්‍රෝම් කම්බි දඟලයේ පතුලේ තියෙනවට වඩා ඉහළින් තිබ්බොත් අහනවා මෙයාලා සුදුසු කියලා ශිෂ්‍යයෙක් කියනවලු. ඒට ඔබ එකඟද කියලා අහනවා. මේ බලන්නකෝ. දැන් මම මේක මකන්නම්කෝ. දැන් හීටරේ තියෙන්නේ ඔන්න ඔහම පහළ. y මට්ටම තියෙන්නේ ඉහළ. දැන් ළමෙක් කියනවා මේ හීටරේ කම්බි දඟරය y මට්ටමින් තිබ්බොත් මේක ඉක්මනට රත් කරගන්න පුළුවන්ලු. ඒකට එකඟ වෙන්න පුළුවන්ද? ඒකට එකඟ වෙන්න බෑනේ පුතේ. හේතුව අපි දන්නවා දැන් මෙතනදී නික්‍රෝම් කම්බි දඟරේ රත් වෙනකොට මුලින්ම මෙන්න මේ අවට තියෙන ජලාංශ ටිකනේ පුතේ රත් වෙන්නේ. ඒ ජලාංශ රත් වෙනකොට අපි දන්නවා හරි. ජලය වේවා වාතය වේවා රත් වෙනකොට ඒ අංශු වල ඝනත්වය අඩු වෙලා ඉහළට ගමන් කරනවා. එතකොට ඉහළ තියෙන ඝනත්වයේ වැඩි අංශු පහළට එනවා. දැන් මේ බලන්න. නික්‍රෝම් කම්බි දඟරයේ අවට තියෙන ජලාංශු රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළට යනකොට ඉහළ තියෙන ඝනත්වයේ වැඩි අංශු පහළට එනවා. මේක චක්‍රානුකූලව සිද්ධ වෙනකොට ඉක්මනට රත් වෙනවා නේද? අපි කියවනේ පුතේ ඔය රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ යන අංශු ධාරාන් වලට සංවහන ධාරා කියලා. උඩින් තිබ්බොත් මොකද වෙන්නේ නික්‍රෝම් කම්බි දඟරය? උඩින් තිබ්බොත් උඩ රත් වෙන අංශු ඝනත්වය අඩු වෙලා කොහොමත් ඉහළට යන්න දෙයක් නැහැ. ඝනත්වය උඩ වැඩි යුවා ටිකක් පහළ. මේක චක්‍රයේ සිටින සංවහන ධාරා ගමන මේ උඩ ටිකේ විතරයි. යට සංවහන ධාරා ගමන් කරන්නේ නැහැ. හැබැයි මේක යට ඉඳන්ම රත් වුණොත් මොකද වෙන්නේ? සංවහන ධාරා යට ඉඳන් ඉහළට ගමන් කරන නිසා ඉක්මනට රත් වෙනවා. ඒතර පුතේ අපිට y ලක්ෂයෙන් මෙතන y ලක්ෂයෙන් හීටරේ දාන එක y ලක්ෂයෙන් හීටරේ දාන එක ගැන අපිට එකඟ වෙන්න බෑ. සුදුසු නෑ ඒකනේ. එතකොට එකඟ නොවේ. හේතුව මොකද්ද? එකඟ නොවේ. හේතුව ලියන්න පුළුවන් ලියා ගන්න. සංවහන ධාරා හේතුව ලියා ගන්න පුතේ. සංවහන ධාරා සංවහන ධාරා පහළ සිට ඉහළට ගමන් කරන විට සංවහන ධාරා පහළ සිට ඉහළට ගමන් කරන විට භාජනයේ ඇති ජලය ඉක්මනින් රත් වේ. සංවහන ධාරා පහළ සිට ඉහළට ගමන් කරන විට භාජනයේ ඇති ජලය ඉක්මනින් රත් වේ. එබැවින් නික්‍රෝම් කම්බි දඟරය එබැවින් නික්‍රෝම් කම්බි දඟරය එබැවින් නික්‍රෝම් කම්බි දඟරය කේතලයේ පතුලේ සවිකිරීම මගින් කේතලයේ පතුලේ සවිකිරීම මගින් කේතලයේ පතුලේ සවිකිරීම මගින් සංවහන ධාරා සංවහන ධාරා සංවහන ධාරා කේතලයේ පතුලේ සිටම ඉහළට ගමන් කරන නිසා කේතලයේ පතුලේ සිටම ඉහළට ගමන් කරන නිසා ඉක්මනින් ජලය රත් වේ. ඉක්මනින් ජලය රත් වේ. හරි. ඊට පස්සේ අහන ඔබේ පස්වෙනි ප්‍රශ්නය. තාපහානියක් නොවේ නම් ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කරන්න. පුතේ තාප ප්‍රමාණය ගණනය කරන සූත්‍රය මොකද්ද? තාප ප්‍රමාණය ගණනය කරේ අපි Q සමානයි mc θ. ඔය සූත්‍ර මතක තියාගන්න. Q සමානයි mc θ. Q කිව්වේ තාප ප්‍රමාණය.
M කිව්වේ ස්කන්ධය. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.1යි. C විශිෂ්ට තාපධාරිතාව. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි. ටීට උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10යි. දැන් මොකද වෙන්නේ? මේක පූර්ණ සංඛ්‍යා කරන්න එකක් පෙන්නුවා, එක බිඳුවක් කැපුවා. එක්වරක් 4200 4200යි ජූල් තාප ප්‍රමාණයනේ. තාප ශක්තිය ජූල් 4200යි. හදාගන්න. හරි. මෙම කේතලෙන් බාහිර පරිසරයට තාපය හානිවීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් හා එමගින් වළක්වා ඇති තාප සංක්‍රාමන ආකාරය සඳහන් කරන්න. පුතේ තාප සංක්‍රාමන ආකාර මොනවාද? සන්නයනය, සංවහනය, විකිරණය. සන්නයනය කිව්වේ මොකද්ද? ඝන ද්‍රව්‍යයන් තුලින් තාපයේ සංක්‍රාමණය වන ක්‍රමය සන්නයනය කියලා කිව්වා අංශු වල ගැටීමත් එක්ක. සංවහනය කිව්වේ ඔය සංවහන ධාරාත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනකොට අංශු වල ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. ඉහළ තියෙන උෂ්ණත්වය මේ ඝනත්වය උෂ්ණත්වයේ අඩු ඝනත්වයේ වැඩි අංශු පහළට පැමිණිලා. ඕක සක්කානුකූල සිදුවෙනකොට අපි කිව්වේ සංවහන ධාරා ඇති උනායි කියලානේ. විකිරණය කියේ පදාර්ථයේ මැදිහත් වීමකින් තොරව. දැන් මේ කියන්නේ කේතලයෙන් බාහිර පරිසරයට තාපය හානිවීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් හා එමගින් වළක්වා ඇති තාප සංක්‍රාමන ක්‍රමය. හරි බලන්න පුතේ මේකේ තියෙනවා ප්ලාස්ටික් පියනක් දාලා. මේ පියනත් හිතන්න යකඩ වලින් දැම්මොත් එහෙම කේතලයේ තියෙන ජලය රත් වෙනකොට මූඩියත් රත් වෙනවද නැද්ද? රත් වෙනවා. එතකොට ඒකට අමතරව තාප ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. මේක ප්ලාස්ටික් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ප්ලාස්ටික් මූඩියක් දැම්මට පස්සේ තාපහානිය වලක්වගේ තාප සංක්‍රාමන ආකාරයක් වලක්වන්න දෙන මොනවාද? ඝන ද්‍රව්‍යයක් සංනයනය. එතකොට මේක එකක් ලියන්න පුළුවන් ප්ලාස්ටික් පියනක් භාවිතා කිරීම වලක්වල තියෙන ක්‍රමය වලක්වල තියෙන සංක්‍රාමනාකාරය සන්නයනය එකක් ප්ලාස්ටික් මූඩියක් භාවිතා කරලා තියෙනවා වැලගෙන තාප සංක්‍රාමනාකාරය සන්නයනය ඊට පස්සේ තව මොනවද පුතේ බලන්න මේකේ ලෝහ බඳුනේ ඇතුලේ තියෙන්නේ දිලිසෙන පෘෂ්ඨයක් සහිත ප්ලාස්ටික් ආවරණයක්. දිලිසෙන පෘෂ්ඨයක්. පුතේ දිලිසෙන පෘෂ්ඨයක්. දැන් මේ බෝතලේ ඇතුළට දාලා තියෙන්නේ දිලිසෙන පෘෂ්ඨයක්. දැම්මට පස්සේ මේ කේතලේ රත් වෙනකොට තාපය මේක ඇතුලේ පරාවර්තනය වෙවි තියෙනව නේද අවශෝෂණය වෙන්නේ නැතුව ඈ දිලිසෙන පෘෂ්ඨයක් දැම්මට පස්සේ තාපය අවශෝෂණය වෙන්නේ නැහැ. ඒතොර වැලකෙන ආකාරයේ විකිරණය මතකද දිලිසෙන පෘෂ්ඨ මගින් විකිරණ තාපය අවශෝෂණය කිරීම අවම කරලා පරාවර්තනය වැඩි කරා. එහෙනම් මේකේ භාවිත අවස්ථාවක් තව එකක් ඇතුළත දිලිසෙන පෘෂ්ඨය වැලකෙන තාප සංක්‍රාමන ආකාරය විකිරණය ලියාගන්න. විකිරණය හරි. ඊට පස්සේ වෙනවා පුතේ මේ ධාරා උෂ්මක. මේ ධාරා උෂ්මකේ ප්‍රශ්න මම සෑහෙන්න කරා. මොකද මේ පාර ධාරා උෂ්මකෙන් ගාණක් එන්න පුළුවන් ලොකු සම්භාවිතාවක් තියෙනවා ඈ. අනිවාර්යෙන්ම එන්නත් පුළුවන් ඈ. ධාරා උෂ්මකෙන් අනිවාර්යෙන් එන්නත් පුළුවන්. දැන් මේකේ තියලා තියෙනවා බලන්න ධාරා උෂ්මකේ.
හරි. ඔන්න දීලා තියෙනවා මේකේ. යකඩ නිස්සාරණය සඳහා යොදා ගන්නා ධාරා උෂ්මකයක රූප සටහනක් මෙහි දක්වා ඇත. ඒ ස්ථානෙන් ඇතුළු කරන මිශ්‍රණයේ එක් සංඝටකයක් වන්නේ හිමටයිඩ්ය අනෙක් සංඝටක දෙක. පුතේ යකඩ නිස්සාරණ ගන්න අමුද්‍රව්‍ය මොනවාද? හිමටයිඩ් ගන්න Fe2O3 දාන්නවා. ඊට අමතරව කෝක් ගන්නවා. අනිත් එක කැල්සියම් කාබනේට් ගන්නවා. හිමටයිඩ් අරන් තියනවා. අනිත් එක මොනවාද? කෝක් සහ හුණු ගල්. කෝක් හුණු ගල්. කෝක් සහ හුණු ගල් භාවිතයට ගන්නවා. ඊගාව එක අහලා තියෙනවා බී සෑදීමේදී ගිනි ගඩොල් භාවිතා කරන්නේ ඇයි? මේ ධාරා උෂ්මකයේ බිත්තිය හදන්න පුතේ. ධාරා උෂ්මකයේ බිත්ති හදන්න අරන් තියෙනවා ගිනි ගඩොල්. පුතේ මේ ගිනි ගඩොල් සාමාන්‍යයෙන් දර පෝරණු වලට ඒව හදන්න ගන්නේ ගිනි ගඩොල්. හේතුව මේ ගිනි ගඩොල් අධික තාපයකට ඔරොත්තු දෙනවා. මේ යකඩ නිස්සාරණය සිදු වෙන්නේ අධික තාපදායක ප්‍රතික්‍රියා මගින්. එතකොට ඒකට ඔරොත්තු දෙන්න නම් අනිවාර්යයෙන්ම තාපයට ඔරොත්තු දෙන මැටීරියල් එකක් අමුද්‍රව්‍යයකින් හැදෙන්න ඕනි. එතකොට පුතේ මේකට ගිනි ගඩොල් භාවිතා කරලා තියෙන්නේ ඇයි? අධික තාපයකට ඔරොත්තු දීමට. අධික තාපයකට ඔරොත්තු දීමට. අධික තාපයකට ඔරොත්තු දීමට. සීමගින් ඇතුළු කරන උණුසුම් වායුවේ උෂ්ණත්වයට වඩා ධාරා උෂ්මකයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය ඉහළයයි. මීට හේතුව මේ බලන්න පුතේ. දෙන්නේ සෙල්සියස් අංශක කීය වාතයද? 650යි. සාමාන්‍ය මේ ධාරා උෂ්මකයේ තුල උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 1000ත් 1900ත් අතර ප්‍රමාණයක් තියෙන උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වය ඔච්චර තියෙනවා. මේ දෙන්නේ 650යි. උෂ්ණත්වය වැඩි වෙනවයි කියන්නේ ඇතුලේ ප්‍රතික්‍රියා තාපදායක වෙන්න ඕනිද තාප අවශෝෂක වෙන්න ඕනිද? තාපය උරාගත්තොත් තාපය දැන් දෙන්නේ 650යි තාපය තව උරාගත්තා නම් ඇතුලේ උෂ්ණත්වය අඩු වෙන්න එපයි නේද? තාප දායක කියන්නේ තාපය පිට කරන්න ඕනි. දැන් මේකේ තාපය පිට වෙලා නිසා නේද මේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මේක ඇතුලේ සිදුවෙන්නේ මොන ප්‍රතික්‍රියාද? තාප දායක ප්‍රතික්‍රියා. සිදුවෙන්නේ තාප දායක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියා. ඊට සහනව පුතේ D හා E ස්ථාන වලින් ඉවත් කරන ද්‍රව්‍ය. මෙයානේ මාක් කරලා තිබ්බේ D. මෙයා E කියලානේ මාක් කරලා තිබ්බේ. හරි මේ බලන්න. D තියෙන්නේ පුතේ ඉහළින්. මේ D. E තියෙන්නේ පහළින්. එහෙනම් අනිවාර්යයෙන්ම මේකෙදි උඩින් අයින් වෙන්න ඕනි ඝනත්වය අඩු එකක්නේ. දැන් ඝනත්වයේ වැඩි ද්‍රව්‍ය පහළනේ තියෙන අනිවාර්යයෙන්ම E කියන්නේ ඝනත්වයේ වැඩි ද්‍රව්‍යයක් වෙන්න ඕනි. D කියන්නේ ඝනත්වයේ අඩු ද්‍රව්‍යයක්. දැන් ඔයාලා මතක ඇති සමහරකට ප්‍රතික්‍රියා හිමටයිඩ් ගන්න යපස්වල අපද්‍රව්‍ය දෙකක් තියෙනවා පුතේ. සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ්. මේ දේවල් මොකද වෙන්නේ මේ කැල්සියම් කාබනේට් වියෝජනයෙන් හැදෙනව මොනවාද? කාබන් ඩයොක්සයිඩ් සහ මේ කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. මේවා කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළා හැදුනා මතකද? කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට්. කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් හැදුනා. මේවා අපි කිව්වනේ පුතේ ලෝබොර කියලා අපද්‍රව්‍ය ටික. මේ දැන් යකඩ නිස්සාරණ ගන්නා යපස්වල තියෙන අපද්‍රව්‍ය දෙකක් තමයි සිලිකන් ඔක්සයිඩ් සහ ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඒවා ඉවත් කරන්න මේ කැල්සියම් කාබනේට් වියෝජනයෙන් හැදෙන කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළා කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් හැදෙනවා. මේ දේවල් අපි කියව මොනවා කියලාද? ලෝබොර කියලා කිව්වා. සාමාන්‍ය මේ ලෝබොර ද්‍රවයකඩ වල ඝනත්වයට වඩා අඩුයි. එහෙනම් උඩින් තැම්පත් වෙන්න ඕනි මොනවාද? ලෝබොර. යටින් තියෙන්න ඕන ද්‍රව යකඩ. මෙතනින් පිට වෙනවා D ගෙන් පිට වෙනවා ලෝබොර, E ගෙන් පිට වෙනවා ද්‍රව යකඩ. ඕනම් මේ සමීකරණ ලියා ගන්න. ඕනම් නෙමෙයි ලියා ගන්න. සමීකරණ ලියලා හදා ගන්න.
හරි නේද? හරි. ඊට පස්සේ අහනවා පුතේ ධාරා ඌෂ්මකයෙන් පිටවන අපවායුවේ කාබන් ඩයොක්සයිඩ් හැරුණු විට පවතින අහිතකර වායුවක්. පුතේ මේ බලන්නකෝ. කෝක් වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හැදුන මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ්ම නැවත කෝක් එක ප්‍රතික්‍රියා කළා මොනවාද හැදුනේ? කාබන් මොනොක්සයිඩ් විස වායුව. මේ අපවායුන් එක පිට වෙනවා අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් සුළු වශයෙන් කාබන් මොනොක්සයිඩ් පිටවෙනවා. මේක විස වායුවක් පිට වෙන වායුව මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. හැදුනට පස්සේ අනිත් එක කාබන් මොනොක්සයිඩ් වායුව තමයි පිට වෙන අනිත් අපවායුව කාබන් මොනොක්සයිඩ්. හරි. ඊට පස්සේ පුතේ ඒකේ 6. කාබන් මොනොක්සයිඩ් මගින් යපස්වල ඇති හිමටයිඩ් ඔක්සිහරණය කරයි. ඊට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියා පහත දැක්වේ. බලන්න. හරි. ඔන්න තියෙනවා තුලිත ප්‍රතික්‍රියාව යකඩ හැදෙන. ධාරා ඌෂ්මකයට ඇතුළු කළේ යපස් මිශ්‍රණයකින් යකඩ කිලෝග්‍රෑම් 6ක් නිපද විය හැක. එහිදී යොදාගත් යපස් මිශ්‍රණයට අංගව තිබූ හිමටයිඩ් ස්කන්ධය ගණනය කරන්න. දැන් මේ බලන්න පුතේ මේක තුලිත කරාට පස්සේ මෙතන තියෙන අගේ කීයද? එකක්නේ. ඒ කියන්නේ පුතේ හිමටයිඩ් එක මවුලයක් ප්‍රතික්‍රියා කරන්න කාබන් මොනොක්සයිඩ් මවුල කීයක් ඕනිද? කාබන් මොනොක්සයිඩ් මවුල 3ක් ඕනි. ද්‍රව යකඩ මවුල කීයක් ඕන වෙලා තියෙනවද? හැදිලා තියෙනවා ද්‍රව යකඩ මවුල 2ක්. කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් හැදිලා තියෙනවද? 3ක් හැදිලා තියෙනවා. හරි මේ බල දීලා තියෙනවා වරහනද අපි බලමු සාපේක්ෂ පරමාණුක අණුක ස්කන්ධ Fe2O3 වල වරහණක් ඇතුළේ තියෙනවා හිම පෙරස් වල 56යි. ඒ කියන්නේ 56 දෙකක් කියන්නේ 112යි. ඔක්සිජන් වල 16යි 16 වරක් 3 කියන්නේ 32යි 48යි. එතකොට පුතේ 112යි 48යි මෙතන වෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 160ක් එනවා. යකඩවල 56යිනේ 56යි ඒව දෙකක් කියන්නේ දෙවරක් 56 112ක්. එතකොට අපිට කියන්න පුළුවන් නේද පුතේ මෙතන හිමටයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධ 160ක්නේ. යකඩවල 56යි හැදිලා තියෙන යකඩ මවුල දෙකක්. එතකොට පුතේ 56 ඒව දෙකක් 112ක්. අපිට කියන්න පුළුවන්නේ හිමටයිඩ් ග්‍රෑම් 160ක් ප්‍රතික්‍රියා කරොත් යකඩ ග්‍රෑම් කීයක් හැදිලා තියෙනවද? 112ක්. ඇයි මේ පෙරස්වල 56යි ඒ වරක් දෙක 112යි. දැන් මෙතන ග්‍රෑම්නේ. හරි. අපි හිතමු මේක දැන් තියෙන කිලෝග්‍රෑම්. අපි හිතමු හරි මේක කිලෝග්‍රෑම් කියලා. ඒකම පුතේ අපි දන්නවා දැන් මෙතන කිලෝග්‍රෑම් 160ක් ප්‍රතික්‍රියා කරොත් මේ පෙරසුත් කිලෝග්‍රෑම් කීයක් හැදෙන්න ඕනිද? 112ක් හැදෙන්න ඕනි. දැන් මෙතන හැදිලා තියෙන්නේ යකඩ කීයක්ද කිලෝග්‍රෑම් 56යි. යකඩ කිලෝග්‍රෑම් 56යි කියන්නේ මේ 112න් හරියටම භාගයයි නේද? 56යි 56න් 112ක් කියන්නේ. මේ බලන්න 160ක් ක්‍රියාත්මක කරාම 112ක් හැදෙනවා නම් 56ක් හැදෙන්න හිමටයිඩ් කොච්චර ඕනිද? මේකෙන් භාගයක්. ඒ කියන්නේ කීයද? 80යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 80ක් හිමටයිඩ් ඕන වෙලා තියෙනවා. හදාගන්න. ටක් ගාලා හදාගන්න.
ඊට පස්සේ පුතේ මේකේ B. හරි. බලන්න. චුම්බක ගුණ සහිත ලෝහ කැබලි හඳුනා ගැනීමට සෑදූ සරල උපකරණයක රූප සටහනක් පහත දැක්වේ. චුම්බක ගුණ සහිත ද්‍රව්‍යයක් පරිවෘත තඹකම්බි දඟරය තුළින් ඉහළ සිට පහළට ගමන් කරන පරිදි දැමූ විට LED ශ්‍රණයකින් දැල්වී නිවී ගියේ. මේ බලන්න පුතේ. මෙතන චුම්බක ගුණ තියෙන ද්‍රව්‍යයක් පහළට මේ දඟරය හරහා දැම්මට පස්සේ LED එක ක්ෂණිකයකින් පත් වෙලා නිවෙනවලු. ඒ කියන්නේ පුතේ LED එක පත් වෙනවා කියන්නේ විද්‍යුත් ධාරාවක් නිපද වෙන්න ඕනි. අහලා තියෙනවා චුම්බක ගුණයේ සහිත ද්‍රව්‍ය දඟරය තුළින් පහළට වැටීමේදී විදුලි නිපදීමට අදාළ මෙම සංසිද්ධිය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අහනවා. පුතේ මේ බලන්නකෝ මේ චුම්බකය දඟරය තුලින් පහළට යනකොට විදුලිය නිපද වෙනවා කියන්නේ මොකද්ද සංසිද්ධිය? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. සංසිද්ධිය විද්‍යුත් චුම්බක ප්‍රේරණය. මොකද්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එකේ නිර්වචනය? වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් නිශ්චලව තබා ඇති විට හෝ නිශ්චල දඟරයක් තුල චුම්බකයක් චලනය කළට දඟරය තුල විද්‍යුත් ගාමක බලයක් හට ගැනීම විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කිව්වා. හරිද? මොකද්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණයගේ නිර්වචනය? දැන් මෙතන සංසිද්ධිය මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. නිර්වචනය ලියා ගන්න පුතේ. වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් තුල දැන් අහලා නැහැ මේක ලියා ගන්න. වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් නිශ්චලව තබා ඇති විට හෝ වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් නිශ්චලව තබා ඇති විට හෝ ස්ථිර චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් චලනය කළහොත් ස්ථිර චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් චලනය කළහොත් දඟරය තුල විද්‍යුත් ගාමක බලයක් හට ගැනීම විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ අහනවා පුතේ මෙහිදී සිදුවන ශක්ති පරිවර්තනය ලියන්න. මේ බලන්න. මේ දැන් චුම්බක ද්‍රව්‍ය පහළට දැම්මට පස්සේ LED එක පත් වෙනවා. මේක පහළට වැටෙනවා. එහෙම නැත්නම් ඉහළට ගෙනියනවායි කියන්නේ මොකද්ද? ඔතනදී වෙන්නේ පුතේ සරලවම මේ චුම්බකය මගින් නැති කරන චුම්බක බල රේඛා මොකද වෙන්නේ? චුම්බක බල රේඛා ඉහළට පහළට ගමන් කරනකොට දැන් මේක චුම්බක බල රේඛා ඉහළට පහළට ගමන් කරන මේ බල රේඛා කැපෙනවා. බල රේඛා ඡේදනය වෙනකොට විද්‍යුත් ගාමක බලයක් හට ගන්න ඕනි. එතකොට පුතේ මේක චලනය කරනවා කියන්නේ මොන ශක්තියද? යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය. චලනය කරනකොට විදුලිය හැදෙනවා. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. විද්‍යුත් ශක්තිය මොකද වෙන්නේ? බල්බ් එක පත් වෙනවා ආලෝක ශක්තිය බවට. ශක්ති පරිණාමණය යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙනවා. හරි. ඊගා ප්‍රශ්නේ අහලා තියෙනවා බලන්න. ඇතැම් චුම්බක ගුණ සහිත ද්‍රව්‍ය දඟරය තුළින් පහළට දමන විට බල්බය නොදැල්වීමට ප්‍රධාන හේතුව කුමක්ද කියලා අහනවා. සමහර චුම්බක ද්‍රව්‍ය මේ දාන ද්‍රව්‍ය චුම්බක බලයක් තියෙනවා. හැබැයි බල්බ් එක පත් වෙන්නේ නැහැ කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම මේ චුම්බකයේ ප්‍රබලතාවය මොකද වෙන්න ඕන? චුම්බකයේ ප්‍රබලතාවය අඩුවීම. චුම්බකයේ ප්‍රබලතාවය අඩුවීම.
චුම්බකයේ ප්‍රබලතාවය අඩුවීම. හරි. ඊට පස්සේ අහන තියෙනවා ඉහත උපකරණයේ සංවේදීතාව වැඩි කිරීම සඳහා මෙම උපකරණය සිදු කළ හැකි වෙනසක් ලියන්න. මොකද්ද කරන්න පුළුවන්? මේ දඟරේ පොට ගාන වැඩි කිරීම. පොට ගාන වැඩි කරොත් එimhe චුම්බක ක්ෂේත්‍රයේ කැපෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. පොට ගණන වැඩි කිරීම. පොට ගණන වැඩි කිරීම. ඊට පස්සේ අහනවා පුතේ මෙම උපකරණයේ විදුලිය ජනනය වීමේ මූලධර්මයට අනුකූලව ක්‍රියාත්මක වන උපකරණයක් මොනවාද පුතේ උපකරණ? ඩයිනමෝව තියෙනවා. තව මොනවාද? සලදඟර මයික්‍රොෆෝනය. ඩයිනමෝව සහ සලදඟර මයික්‍රොෆෝනය. සලදඟර මයික්‍රොෆෝනය. C කොටස. හරි. එක් බල්බයක විද්‍යුත් ප්‍රතිරෝධය ඕම් 12 බැගින් වූ බල්බ 3ක් සම්බන්ධ කර ඇති විද්‍යුත් පරිපථයක් රූපයේ දැක්වේ. පරිපථයෙහි සමක ප්‍රතිරෝධය කොපමණද? පුතේ සමක ප්‍රතිරෝධය. දැන් මෙතන තියෙන බල්බ 3 කොහොමද සම්බන්ධ කරලා සමාන්තරගතවනේ? ශ්‍රේණිගතව තිබ්බොත් මේ බල්බේට මේ බල්බේ ප්‍රතිරෝධය එකතු කරලා මේකට මේක එකතු කරලා 12යි 12යි 24යි 24යි 12යි 36යි කියලා ගන්න පුළුවන් සමක ප්‍රතිරෝධය. දැන් මේක තියෙන්නේ සමාන්තරගතවනේ. සමාන්තරගතව තිබ්බොත් සමග ප්‍රතිරෝධය හොයන්නේ කොහමද? එකයට R සමානයි, එකයට R1 ධන, එකයට R2 ධන, එකයට R3. ද සමග ප්‍රතිරෝධයෙන් එකයට R කිව්වේ, එකයට R1 කියන්නේ 12යි. එකයට 12 ධන, එකයට 12 ධන, එකයට 12. මේ ඔක්කොම 12 12 12 නේ තියෙන්නේ. දැන් කුඩා පොදු ගුණාකාරය 12යි. 12 වරක් 1 1 වරක් 1 1 ධන 12 වරක් 1 1 වරක් 1 1යි ධන 12 වරක් 1 1 වරක් 1 1යි. එකයට R. එතකොට එකයට R සමාන 1යි 2යි 3 බෙදීම 12. හරස් ගුණිතය දැම්මා. 12 සමානයි 3 වරක් R 3යි. R දෙපැත්තම 3ෙන් බෙදුවා. 3ට 3 කැපුවා 3 වරක් 1යි 3 වරක් 4යි. 4 සමානයි R. සමක ප්‍රතිරෝධය ඕම් 4යි. ඒකක දාන්න 4යි ඕම්. සමක ප්‍රතිරෝධය ඕම් 4යි. සමක ප්‍රතිරෝධය ඕම් 4යි. හදාගන්න. හරි. ඊට පස්සේ අහනවා පුතේ 3 විද්‍යුත් කෝෂ වලින් වෝල්ට් 12ක විදුලි සැපයුමක් ලබා දේ නම් බල්බය තුලින් ගලා යන විද්‍යුත් ධාරාව ගණනය කරන්න. මොකද්ද පුතේ සූත්‍රය? සූත්‍රය තමයි V සමානයි I R. R කිව්වේ ප්‍රතිරෝධය නේද? විභවාන්තරයේ වෝල්ට් කීයක්ද? 12යි. I දන්නේ I හොයන්න ඕනි. R කීයකා සමග ප්‍රතිරෝධය 4ක්නේ. 4 තනි කරගන්න දෙපැත්තම 4ෙන් බෙදෙන මේ 4ට මේ 4 කැපෙනවා 4 වරක් 1යි 4 වරක් 3යි. I සමානයි 3යි ඒකක ඇම්පියර් 3යි ඇම්පියර් 3යි ඇම්පියර්. විද්‍යුත් කෝෂ ගණන වැඩි කරන විට විදුලිය හා සම්බන්ධව ඉහළ යන භෞතික රාශිය. පුතේ සූත්‍රය මොකද්ද? V සමානයි I R නේ ආවේ. V සමානයි I R.
දැන් ප්‍රතිරෝධයගේ කීයද ආවේ 4යි ප්‍රතිරෝධය. කෝෂ ගාන වැඩි කරනවා කියන්නේ පුතේ විභවාන්තරය වැඩි වෙනවා. එතකොට දැන් ප්‍රතිරෝධය නියතයි කියන්නේ අයිත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙන්නේ මොනවාද? ඉහළන භෞතික රාශි දෙක විභවාන්තරය V කියන්නේ විභවාන්තරය I කියන්නේ ධාරාව විභවාන්තරය සහ ධාරාව වැඩි වෙන්නේ විභවාන්තරය සහ ධාරාව. හරි. දැන් මෙහෙමයි පුතේ. දැන් අද පේපරේ අපි සාකච්ඡා කරලා ඉවරයි රචනා ප්‍රශ්න 9 රචනා ප්‍රශ්න කීයක්ද? රචනා ප්‍රශ්න 5ක් සාකච්ඡා කරා. හරිද? හරි. අද උදේ ටට්ටක් ගාලා වැඩ ටික ගියේ සහ කලින් ක්ලාස් එක අපි ඉවර කරන්නේ. හෙට ඔයාලට එක්සෑම් එක තියෙනවා. දැන් අද ගොඩාක් රැ වෙනකන් ඉඳලා හෙට එතකොට එක්සෑම් එක ලියන්න වෙන්නෙත් නෑනේ. හරිද? ඒ නිසා අද ළමයිගේ සහභාගීත්වය ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් මේකේ රෙකෝඩින් එක බලලා පේපර් ස්ටික් කරන්න පුළුවන්. රෙකෝඩින් එකත් එක්ක පේපරේ PDF එක දෙන්නම්. අනිවාර්යයෙන්ම සයන්ස් පේපර් එක දවසට කලින් අනිවාර්යෙන් කරලා යන්න. හරිද? එතකොට අනිවාර්යෙන් බලා ගන්න ධාරා විද්‍යුතේ ගණන් ටික බලා ගන්න. ඊට පස්සේ ධාරා ඌෂ්මකයේ ගණන් ටික ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා ගිය සතියේ කරා ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා ඒකේ රෙකෝඩින් එක තියෙනවා සක්්‍ය ගෲප් මේ YouTube channel එකේ. ඒ ටික බලන්න කෙමිස්ට්‍රි වල ගොඩක් පාඩම් කතා කරා ඉදා. ඒ ටික බලන්න ඒ ටික වැඩ ටික කරගෙන පේපරේ මම දැන් සිකුරාදා තියෙන්නේ. පේපරේ හොඳට ලියන්න. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් එකෙන් පස්සේ අපි ක්‍රමානුකූලව අර තිබ්බා වගේ පේපර් ස්ටික් කරමු පුතේ මොඩුල් පේපර් 4ක් කරනවා. මේ පේපර් 4 සාමාන්‍ය පෙළ විභාගේ ටාගට් කරලා කරන මොඩුල් පේපර් 4ක්. ඒ පේපර් 4 සාකච්ඡා කරමු අපි කලින් වගේම අඟහරුවාද රෑ 11 ඉඳන් පාන්දර 3 වෙනකන් ඉස්සරහට නම් ඒ ප්‍රමාණය වැඩි වේවි. මොකද පේපරේම කතා කරන නිසා සාමාන්‍යයෙන් 4 5 වගේ වෙනකන් යයි. ඒක අපි එක්සෑම් එකෙන් පස්සේ දාමු. මොකද ළමයි මේ ටිකේ පාඩම් කරන නිසා. හරිද? එහෙනම් හැමෝම පාඩම් කරන්න වැඩ ටික කරන්න. හෙට තියෙන විෂය බලා ගන්න. හැමෝම වෙන හොඳට වැඩ ටික කරගන්න. මේ පාර එක්සෑම් එක අතාරින්න එපා. ටර්ම් ටෙස්ට් එක මේ තර්ඩ් ටර්ම් ටෙස්ට් එක දීලා තියෙන නිකන් පෙරහුරු පරීක්ෂණයක් වගේ කියලානේ දීලා තියෙන්නේ. එහෙම කියලා ගණන් ගන්න නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන්ම පාඩම් කරලා හරියට වැඩ ටික කරගන්න. එහෙනම් අපි ලබන සතිය හරියටම දිනන රෑ 11 ඉඳන් පාන්දර වෙනකන් ක්ලාස් එක යනවා. එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. හැමෝටම සුබ දවසක් වේවා.